Right. Today is the second session of the class. So අද දෙවැනි session එක. එතකොට මේකේ අපි කතා කරන්න යන්නේ තාත්වික සංඛ්‍යා ගැන තවදුරටත් පොඩ්ඩක් කතා කරලා ඊට පස්සේ ඔයාලා ගෙන ආපු වීජ ගණිතයේ සුළු කිරීම වල තව පොඩ්ඩක් ඉස්සරහට අපි කතා කරනවා. එතකොට ඔයාලගේ දැනුම පුළුල් කර ගැනීම තමයි මේ පළවෙනි ක්ලාස් ටිකේ ඒ ලෙවල් වල අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට පළවෙනි දවසේ අපි ටිකක් කතා කරා. ඒකෙදි සුළු කිරීම ටිකක් ඔයාලා O level වලදී ඉගෙන ගත්තට වඩා තව පොඩි ස්ටෙප් එකක් ඉස්සරහට ගියා. එතකොට එදා හිටපු තැන ඒ කියන්නේ O level වල ඔයාලා මෙතන නම් හිටියේ. දැන් මේ ක්ලාස් එකට එනකොට දැන් එදා ක්ලාස් එකෙන් පස්සේ මේ ක්ලාස් එකට එනකොට එක ස්ටෙප් එකක් ගිහිල්ලා. ඊට පස්සේ අද තියෙන්නේ තව ඊට වඩා ටිකක් ලොකු ස්ටෙප් එකක් ඔයාලව ඉස්සරහට ගෙනියන එක. ඊට වඩා ටිකක් ලොකු ස්ටෙප් එකක් ඉස්සරහට ගෙනියන එක. මේ ස්ටෙප් එක ටිකක් ලොකු කියලා කිව්වට ගැටලු සහගත නෑ. මේක අපිට ගොඩ දාගන්න පුළුවන් එකක්. එතකොට මොකද දැන් ඔයාලා දැනගෙන හිටියේ ඒ ධන B වල වර්ගය සහ තුන්වෙනි බලයේ ප්‍රසාරණයනේ. එතකොට එදා ක්ලාස් එකේදී අපි කතා කරා ඒකේ ඕනෑම බලයක් කිව්වට දැනට පුළුවන් 6 වෙනි බලය, 7 වෙනි බලය, 8 වෙනි බලය, 10 වෙනි බලය වුණත් පුළුවන්. ඊට වඩා යනවනම් අපිට අර පැස්කල් ත්‍රිකෝණයේ අග කොටස තව පොඩ්ඩක් සම්පූර්ණ කරගන්න වෙනවා. එතකොට ඒ වැඩේ චුට්ටක් කරදර හින්දා අපි එච්චර දේවල් දැන් කරන්නේ නැහැ. මොකද 12 අන්තිමට ගියාම එතකොට අපි කතා කරනවා ද්විපද ප්‍රසාරණය. ඇතරම 13 දි කතා කරන්න තියෙන. නමුත් අපි ඔයාලා 12 අන්තිම වාරය වෙනකොට 13ට අදාළ දේවල් කරනවා. එතකොට අපි ඔයාලව ද්විපද ප්‍රසාරණයේදී මේකේ ඕනෑම ධන නිකිලමය බලයකට ප්‍රසාරණය අපි කියලා දෙනවා. ඒ හින්දා මේ ඒක තියෙන නිසා අපි කතා කරේ 6 වෙනි බලය 7 වෙනි බලය වගේ ප්‍රසාරණ විතරයි. එතකොට පැස්කල් ත්‍රිකෝණයෙන් තමයි අපි මේ දේවල් කරේ. ඊළඟට අපි කතා කරා මොනවද? මූල දෙක අපරිමේයයි කියලා සාධනය කරන දේවල්. ඒවා හරි ලස්සන තැන්, ගණන් වල ලස්සන තැන්. හුඟක් ළමයින්ට ඒකේ සාධනය බෑ පුළුවන් කරගන්න. එතකොට අනිත් හුඟක් ළමයින්ට වඩා ඔයාලා ඉස්සරහින් ඉන්නවා. මොකද ෂුවර් 50%කටවත් බෑ මේ මූල දෙක අප්‍රමේයයි කියලා සාධනය කරගන්න. ඒ හින්දා 50%කට වඩා ඉස්සරහට යන්න පුළුවන් ඒ සාධනය පුළුවන් කරගත්තොත්. ඒ වගේ පොඩි තැන් අනිත් අය කරන්නේ නැති අනිත් අය කම්මැලි තැන් ටික මං කියන්නම්. එතකොට පුළුවන් ඔයාලට ඒ ටික පුළුවන් කරගන්න. එතකොට කෙලින්ම ලොකු ස්ටෙප් එකක් ඉස්සරහට ගිහිල්ලා. එතකොට ඒ විදිහට තමයි තරංකාරී විදිහට අපි යන්න ඕනේ. right. ඊළඟට අපි කතා කරා හරය පරිමේය කිරීම. හරය පරිමේය කිරීමේදී දේවල් ටිකක් කතා කරා. එතකොට මූල දෙක වගේ තිබ්බනම් හරයයි 9යි මූල දෙකෙන් ගුණ කරා. ඊට පස්සේ කතා කරා මොකද්ද? හරයේ ප්‍රතිබද්ධයෙන් ගුණ කිරීම. හරයේ ප්‍රතිබද්ධයෙන් ගුණ කිරීම. right. අන්න ඒ වගේ දේවල් ටිකක් තමයි අපි කතා කරේ. ඊළඟට හෝම්වර්ක් එකේ මං ගණන් ටිකක් පොඩ්ඩක් හදලා පෙන්නන්නම්. එතකොට ඔයාලා හදාගෙන ආපු ආගේ ගැටලු තියෙනවා නම් ඒවා ක්ලියර් කරගන්න පුළුවන්. මොකද මේ ඒ ගැටලු එක්ක ඔයාලගේ නෝට් එක තිබ්බොත් එහෙම අපරාධෙනේ. ඒ හින්දා ඔන්න ඒක මතක් කරගන්නත් එක්ක අපි හදමු 17 වෙනි පිටුවේ පළවෙනි ගානේ 13 වෙනි කොටස. 17 වෙනි පිටුවේ පළවෙනි ගානේ 13. පළවෙනි ගානේ 13 වෙනි කොටස. right. අපිට තියෙන්නේ a ඍණ 2b ධන c කියන එක්කෙනාගේ වර්ගය. a ඍණ 2b ධන c කියන එක්කෙනාගේ වර්ගය. ඒතර ඉස්සෙල්ලාම මේ තුන් දෙනාගේ වර්ගවල එකතුව ගන්නවා. ඒතර එහෙනම් a වර්ගය ධන 2b වල වර්ගය ධන c වල වර්ගය. ඊට පස්සේ පද දෙක ගුණ කරලා ඒ වගේ දෙගුණය ගන්නවා. හරි නේද? එහෙනම් මෙතන තියෙනවා දෙවරක් a වරක් ඍණ 2b ධන. ඊට පස්සේ මේ දෙන්නගේ ගුණිතේ දෙගුණය. දෙවරක් ඍණ 2b වරක් c ධන දෙවරක් c වරක් a.
දෙවරක් C වරක් A. right. දැන් මේ පොඩ්ඩක් සුළු කරලා දාගමු. A වර්ගය ධන 4යි B වර්ගය ධන C වර්ගය. ඍණ 4යි AB ඍණ 4යි BC ධන 2යි CA. මෙන්න මෙච්චරයි. මේ පියවර ගත්තා නම් ඇත්තටම මේකේ වැදගත්ම පියවර තියෙන්නේ මේ මැද පියවර. මේ මැද පියවර හරියට ලියාගත්තා නම් අපිට එතනින් එහාට ගැටලුවක් නැහැ. මෙන්න මේ පියවර හරියට කලබලයක් නැතුව ලියාගත්තා නම් වැඩේ ගොඩ. එතකොට ඔන්න ඕක තමයි වැඩ කෑල්ල. ඒ වැඩ කෑල්ල තමයි පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට සුළු කරගන්න ඕනේ. හරිද? එතකොට මෙන්න මෙයාගේ වර්ගය දානකොට අපිට අමතක වෙනවා වරහන දාගන්න. එතකොට 2යි b වල වර්ගය කියන එක අපිට අපි ලියයි මේ විදිහට 2යි b වල වර්ගය. එතකොට මේ මොකද්ද? මේකේ හැටියට 2 වර්ග වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ පොඩි පොඩි පොයින්ට්ස් තියෙනවා අපි හරි ගස්ස ගන්න ඕනේ ඒවා. සැලකිලිමත් වෙන්න ඕනේ ඒවා. ඒ ටික කරගත්තා නම් මැච් එක ගොඩ. හරිද? ඒ ටික කරගත්තා නම් මැච් එක ගොඩ. right මම තව එකක් හදන්නම්. 14 වෙනි ගාන. A ඍණ B ඍණ 2C කියන එක්කෙනාගේ සම්පූර්ණ වර්ගය 14. A ඍණ B ඍණ 2C මෙයාගේ වර්ගය. ඒතර එනම් වැඩ කෑල්ල මැද එකනේ. එහෙනම් මේ තුන් දෙනාගේ වර්ගවල එකතුව. A වර්ගය ධන B වර්ගය ධන 2C වල වර්ගය. මේ වරහන මතක ඇතුව දාන්න. ඊට පස්සේ ධන 2 2 ගුණිතවල දෙගුණය නේද? මේ පද 2 2 අරන් ඒවයි ගුණිතවල දෙගුණය. right. එහෙනම් දෙවරක් A වරක් ඍණ B. A වරක් ඍණ B. ධන දෙවරක් ඍණ B වරක් ඍණ 2C. මේ ඍණ 2C. ඊට පස්සේ තියෙනවා ධන දෙවරක් ඍණ 2C වරක් A. ඍණ 2C වරක් A. right. දැන් මේක සුළු කරගමු. A වර්ගය ධන B වර්ගය ධන 4C වර්ගය. ඍණ 2AB ඍණයි ඍණයි ධන 4BC ඍණයි ඍණයි ධනයි ඍණයි ඍණ 4CA. මෙන්න මෙච්චරයි. කලබල නැතුව මැච් එක ගහගත්තා නම් සුළු කරගන්න පුළුවන්. right. ඊළඟට මේකේ හදමු අපි 17 වෙනි ගාන. 17 වෙනි ගාන. 17 වෙනි කොටසේ තියෙන්නේ y ධන 1 ධන y වල වර්ගය. y ධන 1 යට y වල වර්ගය. right. මේකේ වර්ගයනේ. එහෙනම් මෙයා ලියන්න පුළුවන් පළවෙනි පදේ වර්ගය ධන දෙවරක් පද දෙකේ ගුණිතය. right. y වරක් 1 යට y ධන අග පදේ වර්ගය 1 යට y වල වර්ගය. right. y වර්ගය. මෙතන මේ y එකට y කැපුණාම ධන 2 ධන 1 යට y වර්ගය. ධන 1 යට y වර්ගය. මෙන්න මෙච්චරයි තියෙන්නේ. එතකොට මේක මේ y සහ 1 යට y සුළු කරාම 1යි කියන එක අපිට අමතක වුණොත් y බෙදීම y කියලා දාන්න පුළුවන්. ඒතර උත්තරේ නම් හරි එවනට පොඩි අඩුපාඩුවක් සමග. හරිද? right. ඊළඟට අපි හදමු දෙවෙනි ගානේ. දෙවෙනි ගානේ 4 වෙනි කොටස හදමු. දෙවෙනි ගානේ 4 වෙනි කොටස. දෙවෙනි ගානේ 4 වෙනි කොටස. ඒකේ තියෙන්නේ A ධන B වල ඝනය ඍණ A ඍණ B වල ඝනය. right. අපි අරගමුකෝ A ධන B වල ඝනය ඍණ A ඍණ B වල ඝනය. එතකොට A ධන B වල ඝනය කියලා කිව්වොත් A ඝනය ධන 3යි A වර්ගය B ධන 3යි AB වර්ගය ධන B ඝනය. ඍණ. ඒතර මේ ඍණ ලකුණ නිසා මෙතන වරහන දාගන්න. ඊට පස්සේ A ඍණ B වල ඝනය කිව්වහම A ඝනය ඍණ 3යි A වර්ගය B
ධන 3යි AB වර්ගය ඍණ B ඝනය. මොකද ඍණ තිබ්බොත් ධන ඍණ ධන ඍණ ඒ විදිහට යන්න ඕනේ. ඊට පස්සේ අර විදිහටම සංගුණක ටික සහ දර්ශක ටික එනවා. දැන් මේ ඍණ ලකුණෙන් ගුණ කරාම අපිට එන්නේ A ඝනය ධන 3යි A වර්ගය B ධන 3යි AB වර්ගය ධන B ඝනය. දැන් ඍණ වලින් ගුණ කරනවා. ඍණයි ධනයි ඍණ A ඝනය. ඍණයි ඍණයි ධන 3යි A වර්ගය B. ඍණයි ධනයි ඍණ 3යි AB වර්ගය ඍණයි ඍණයි ධන එනම් B ඝනය. දැන් කැපෙන ඒවා ටික කපලා දාගන්නයි ඕනේ. මෙතන තියෙනවා A ඝනයක් සහ ඍණ A ඝනයක්. හරි නේද? ඍණ 3යි AB වර්ගය සහ ධන 3යි AB වර්ගය. ඔන්න ඔය ටික කැපුණට පස්සේ ඉතුරු වෙන්නේ කවුද? 3යි A වර්ගය B සහ 3යි A වර්ගය B. දැන් එනවා 6යි A වර්ගය B. ඊට පස්සේ B ඝනය නම් ධන 2යි B ඝනය. right. මේකේ පොදු සාධකයක් තියෙනවා. කවුද? 2යි B. 2යි B පොදු සාධකයක් තියෙනවා. ඔව්. එයාව එළියට ගන්න තියෙන්නේ. right. 2යි B පොදු සාධකය. ඒතර මෙතනින් 3යි A වර්ගය ධන මෙතනින් 2යි B ගත්තා. එහෙනම් B වර්ගය. හරි නේද? B වර්ගය. right. අපි එදා පස්වෙනි ගාන හැදුවා x ඍණ y සමානයි 4යි xy සමානයි 21 නම් x ඝනය ඍණ y ඝනය කියන එක හැදුවා. අපි හදමු 6 වෙනි ගාන. හරිද? ඒකේ 6 වෙනි කොටස. x ධන y සමානයි ඍණ 3න් එකයි. නම් x ඝනය ධන y ඝනය ඍණ xy වල අගය තමයි අපෙන් අහන්නේ. right. ඒක හදමු. දීලා තියෙන්නේ x ධන y සමානයි ඍණ 3න් එක. x ධන y සමානයි ඍණ 3න් එක. එතකොට අපිට මේ 6 වෙනි කොටස. ඔව්. එතකොට අපිට හොයන්න කියන්නේ x ඝනය ධන y ඝනය ඍණ xy. හරි නේද? එහෙනම් x ඝනය ධන y ඝනය තියෙන හින්දා මම මේකේ තුන්වෙනි බලය ගන්නම් දෙපැත්තෙම. එතකොට එහෙනම් එනවා මොකද්ද? x ධන y වල ඝනය සමානයි ඍණ 1/3 ඝනය. ඔන්න ඝනය කියන උත්තරේ තියෙනවනේ ඝනයේ පදයක්. අන්න ඒ ක්ලූ එක තමයි අපි මේ අල්ලගත්තේ. හින්දා ඔන්න ඝනය. right. එහෙනම් මෙයාව ප්‍රසාරණය කරනවා. කවුද? x ඝනය ධන 3යි x වර්ගය y ධන 3යි xy වර්ගය ධන y ඝනය සමානයි ඍණ 1/3 තුන්වෙනි බලය කියන්නේ 27යි. සමානයි ඍණ 1/27යි. ඊට පස්සේ x ඝනය ධන y ඝනය කියන දෙන්න අපි එකට ලියමු. y ඝනය ධන දැන් මෙතන තියෙන්නේ 3x වර්ගය y මෙතන 3xy වර්ගය. එහෙනම් පොදු සාධකය තමයි 3xy. 3xy කියන පොදු සාධකය ගත්තහම අපිට මෙතන තියෙන්නේ දැන් ඉතුරු වෙනවා x මෙයාගෙන් ඉතුරු වෙනවා y. right. x ධන y කියන එක අපිට රීප්ලේස් කරන්න පුළුවන් ඍණ 3න් එකෙන්. එහෙනම් x ඝනය ධන y ඝනය ධන 3xy ගුණ කිරීම ඍණ 1/3. right. මේ 3යි කැපුණාම අපිට එන්නේ x ඝනය ධන y ඝනය ඍණ xy සමානයි ඍණ 1/27යි. ඒතර අපිට තියෙන ගන්න තියෙන ප්‍රකාශනයත් මේකම තමයි. හරි නේද? ඒතර ගානේ ඇතුලේ මේ ප්‍රශ්නේ ඇතුලේම තමයි අපිට පාර කියලා දෙන්නේ. නේද? අපි යන්න ඕන පාර හොයාගන්නේ ගානේ ඇතුලේ. මොකද x ඝනය ධන y ඝනය කියන ප්‍රකාශනයේ තිබ්බා. ඒ හින්දා තමයි මම මේ දෙපැත්තෙම ඝනය ගන්නවා කියලා තීරණය කරේ. ඔන්න එකක්. හරි. මේ ක්ලූ එක එහෙම නැත්නම් මේ හින්ට් එක අපිට පෙනුන්නේ නැහැ කියන්නකො. right. එහෙම වුණොත් මේක හදන්නේ කොහොමද? හරිද? දැන් අපිට තියෙන්නේ x ධන y සමානයි ඍණ 1/3
3යි. නේද? දැන් අර කියපු හින්ට් එක අපිට පෙනුන්නේ නැහැ. අපිට තියෙනවා හොයන්න x ඝනය ධන y ඝනය ඍණ xy. අපි අර ගමු. x ඝනය ධන y ඝනය ඍණ xy වලාගේ තමයි හොයන්න තියෙන්නේ. දැන් x ඝනය ධන y ඝනය කියන එක ලියන්න පුළුවන් නේද එක්ක පැස්කල් ත්‍රිකෝණය පාවිච්චි කරලා. එහෙම නැත්නම් x ඝනය ධන y ඝනය කියන එක්කෙනාගේ සාධක වර්ග දෙක අයිතියේ සාධක පාවිච්චි කරලා. තොර පැස්කල් ත්‍රිකෝණය පාවිච්චි කරනවා නම් මෙන්න මේවා හරි වැදගත්. එතකොට x ධන y කියන එක්කෙනාගේ ඝනය කියන එක අපි දන්නවනේ x ඝනය ධන 3යි x වර්ගය y ධන 3යි x y වර්ගය ධන y ඝනය. එතකොට මේකෙන් x ඝනය ධන y ඝනය මේ පැත්තේ තියාගෙන හරි නේද? අනිත් දෙන්න මෙහෙට ගේනවා. එතකොට අපිට එන්නේ x ධන y වල ඝනය ඍණ 3යි x වර්ගය y ඍණ 3යි xy වර්ගය. පැහැදිලි නේද? එහෙනම් x ඝනය ධන y ඝනය තියෙන එක මට මෙන්න මෙයාගෙන් රීප්ලේස් කරන්න පුළුවන්. නේද? හැබැයි O level වල නම් අපි මොකද්ද කරේ? x ඝනය ධන y ඝනය තිබ්බනම් x ඝනය ධන y ඝනය තිබ්බනම් මේක ලියාගත්තා x ධන y වරක් x වර්ගය ඍණ xy ධන y වර්ගය කියලා. මේකෙන් යන්නත් පුළුවන්. මේකෙන් ගියොත් අපිට තව පොඩ්ඩක් සුළු කරන්න තියෙනවා. ඒ හින්දා මෙන්න මේ අපි ගිය සතියේ ඉගෙන ගත්තු පැස්කල් ත්‍රිකෝණය. ඒක පාවිච්චි කරොත් පාර කෙටි. ඒ හින්දා පාර කෙටි වෙනකොට සුළු කිරීම අඩුයි. එතකොට එහෙනම් මම දැන් x ඝනය ධන y ඝනය කියන එකට මෙයාව දාන්න යන්නේ. රයිට් අපි දාගමු x ඝනය ධන y ඝනය. කියන්නේ මෙන්න මේ දෙන්න වෙනුවට මට ලියන්න පුළුවන් x ධන y වල ඝනය ඍණ 3යි x වර්ගය y ඍණ 3යි xy වර්ගය. මේකට අමතරව ඍණ xy එකක් තියෙනවා. ඍණ xy එකක් තියෙනවා. right x ධන y වල ඝනය මේකේ පොදු සාධක අරගමු. මොකද්ද? ඍණ 3යි xy ඍණ 3යි xy. එතර අපිට මෙතනින් x සහ මෙතනින් y ඉතුරු වෙනවා. ඊට පස්සේ ඔන්න ඍණ xy. දැන් අපිට පුළුවන් x ධන y කියන එක්කෙනාගේ ඝනය ඍණ 3යි xy x ධන y වෙනුවට දාන්න පුළුවන් නේද ඍණ 3න් එක right ඍණ xy. පැහැදිලි නේද? දැන් පොඩි සුළු කිරීමක් තියෙන්නේ. පොඩි සුළු කිරීමක් තියෙන්නේ. right එතකොට මෙන්න මේ 3යි 3යි කැපුණාම x ධන y වල ඝනය ඍණයි ධන xy හැදෙනවා. මෙතන ඍණ xy හැදෙනවා. එතකොට ඇත්තටම ඉන්නේ x ධන y වල ඝනය. x ධන y කියන්නේ ඍණ 3න් එකයි. මේකේ ඝනය. එතකොට ඒ කියන්නේ ඍණ 1 බෙදීම 27යි. 1 බෙදීම 27යි. right මෙන්න මෙච්චරයි තියෙන්නේ. මේ මැච් එක තමයි ගහ ගන්න ඕනේ. හැබැයි අපිට අර ගානේ තියෙන දත්තේ පෙනුන් නැති වුණොත් පෙනුනා නම් අපි ගණේ අරගෙන යනවා. ඒක පෙනුන් නැති වුණොත් යන්න තියෙන පාර මෙන්න මේක. යන්න තියෙන පාර මේක. පාරවල් දෙකක් තියෙනවා එතන. ඒ දෙකෙන් ටිකක් අපි සේෆ් වගේ තියෙන්නේ මෙන්න මෙයා. එහෙනම් අපිට මේ ගාන ඇතුළෙමයි අපිට යන්න පාරට ඉඟියක් දෙන්නේ. ඒතර ඒ ඉඟිය තේරෙනවා නම් හොඳයි. තේරුම් නැති වුණා කියලා සමහර තැන්වල නොයා මේ යන්න පාරවල් නැත්තේ නේ යන්න පාරවල් තියෙනවා. හරිද? එතකොට අපිට සමහර වෙලාවට කරන්න වෙන වැඩ ටික චුට්ටක් වැඩි. සමහර වෙලාවට කරන්න වෙන වැඩ ටික චුට්ටක් වැඩි. නමුත් පාරක් තියෙනවා. හරි නේද? එතකොට මේකෙන් මම ඔප්පු කරා මොකද්ද මේ සාධනයත් හරි ලස්සනයි. මොකද්ද මේකෙන් මම ඔප්පු කරා මොකද්ද x ඝනය ධන y ඝනය ඍණ xy කියන එකේනා x ධන y වල ඝනයට සමානයි කියන එකක් ඔප්පු වුණා. ඒතර
මේ ගාන ඇතුලේ ඒ කියන්නේ මේ ක්‍රමයේ ඇතුලේ තියෙන ලස්සනම වැඩේ තමයි ඒක. මේ ක්‍රමයේ ඇතුලේ තියෙන ලස්සනම වැඩේ තමයි මේක. ඒතර ගණන් හරි ලස්සනයි. හරිද? ගණන් හරි ලස්සනයි. හැබැයි ලස්සන දකින්න අපි හුරු වෙන්න ඕනේ. ඒතර අපේ කෝස් එක යන ගමන් අපි මේ ගානක තියෙන හැඩ බලන්නත් පුරුදු වෙමු. මොකද ඒක තමයි අපිට අපිවම මොටිවේට් කරගන්න තියෙන හොඳම ටෙක්නික් එක. ගානක් හදන ගමන් ඒක රහ විඳින්න පුරුදු වෙනවා. හරිද? එතකොට ඔය මලක් දැක්කහම රස විඳින්නේ. සමහර අයට ඒ සමහර මල් ලස්සනයි, සමහර අයට ලස්සන නෑ. ඒක ඉතින් එක එක ආකාරයනේ. ඒ තමුන්ගේ කැමැත්ත. එතකොට ඒ වගේම ගානක් රස විඳින්න කැමති අය ඉන්නේ හරි අඩුවෙන්. ඒ හින්දා ගානක් රස විඳින්න කැමති සහ ගානක් රස විඳින්න පුරුදු අය හරි අඩුයි. ඒ හින්දා ඒ අඩු ගොඩේ ඒ අඩු කුලකේ සමාජිකයෙක් වෙන්න. එතකොට අංක 1 මේන් බෙනිෆිට් එක ඔයාලට හේතුව ගාන රස විඳින්න දන්නවා කියන්නේ ගණන් හදන්න ඔයාලට මොටිවේෂන් එකක් එනවා. එතකොට අනිත් එක තමයි ගණන් රස විඳින්න දන්න මනුස්සයාට ගොඩාක් පාරවල් පේනවා. ගොඩාක් පාරවල් පේනවා. එතකොට මේක ගණන් වල විතර නෙමෙයි සාමාන්‍ය ජීවිතෙත් ගොඩක් පාරවල් පේනවා. රයිට්. අපි දැන් ඒකේ හත්වෙනි කොටසට හත්වෙනි එකේ තියෙන්නේ ඒ ධන B ඍණ 3 සමානයි බිඳුව නම් ඒ ධන B ඍණ 3 සමානයි බිඳුව නම් අපි අරගමු ඒ ධන B ඍණ 3 සමානයි බිඳුව නම් හරිද අපෙන් අහනවා ඒ ගණය ධන B ගණය ඍණ 9යි AB ඍණ 26 අගේ ඍණ 26 අගේ අහනවා right එතකොට දැන් මේ ගණේ තියෙන හින්දා මේක ගණේ ගන්න ගියොත් එහෙම අපි දන්නේ නැහැ. ඒතර අපිට ආයෙ වෙනම සුළු කිරීමක් කරන්න වෙනවා. හැබැයි ත්‍රිපද පදයකනේ මේ අපි ගණේ දන්නේ නැත්තේ. මේ ඍණ 3 කියන එක එහා පැත්තට ගෙනියනවා. එහෙනම් A ධන B සමානයි 3යි. මේකේ ගණේ ගන්න දන්නවනේ. පැස්කල් ත්‍රිකෝණේ. right. එහෙනම් දෙපැත්තෙම ගණේ ගන්නවා. එහෙනම් A ධන B වල ගණය සමානයි 3 ගණය. තර මෙයා ප්‍රසාරණය කරොත් ඒ ගණය ධන 3යි A වර්ගය B ධන 3යි AB වර්ගය ධන B ගණය. සමානයි 3 ගණය කියන්නේ 27යි. right. මේකේ දැන් පොදු සාධකයක් අපි අරගමු. නේද? A ගණය ධන B ගණය කියන එක මම එකට අරගත්තා. ඊට පස්සේ මෙන්න මෙයා සහ මෙයා ගත්තහම 3යි AB කියන එක පොදුයි මෙයාගෙන් A සහ මෙයාගෙන් B ඉතුරුයි සමානයි 27යි right එහෙනම් A ඝනය ධන B ඝනය ධන 3යි AB වරක් A ධන B කියන්නේ තාපහු 3යි right එතකොට එනවා A ඝනය ධන B ඝනය ධන 9යි AB 9යි AB සමානයි 27යි. නමුත් අපිට ඕනේ කාගේ අගේද A ඝනය ධන B ඝනය ධන 9යි AB ඍණ 26. එහෙනම් මෙයාගෙන් 26ක් අඩු වුණා නම් හරි නේද? ඒතර මේ සමීකරණයක එක පැත්තකින් විතරක් අඩු කරන්න බෑ. ඒතර එහෙනම් දෙපැත්තෙන්ම අපි ඒ ගාන අඩු කරනවා ඍණ 26. එහෙනම් 27 ඍණ 26 මේ කියන්නේ එකයි. මේ කියන්නේ එකයි. එතකොට මේ ගානට පාර හොයාගත්තේ කොහොමද? එයා බව පෙන්වන්න තියෙන කොටසේ. ඒ හින්දා මේ උත්තරේ තියෙන මෙන්න මේකේ අගේ හොයන්න කියලා. අන්න ඒකෙන් තමයි අපි පාර හොයාගත්තේ. එතකොට ගණේ අරගත්තා අරගෙන පොදු සාධක එයා ප්‍රසාරණය කරලා පොදු සාධක අරගෙන ආපහු පොඩි ආදේශයක් තියෙනවා. ආදේශයක් දාලා ගියාම අපිට ඍණ 26 විතරයි අඩු. එහෙනම් දෙපැත්තෙන්ම 26 අඩු කරනවා. එතකොට එනවා අපිට අන්තිම උත්තරේ අගය සමානයි 1යි. මේකේ අගය 1යි. ඒතර මේ වගේ සුළු කිරීම හරි ලස්සනට අපිට කරගන්න පුළුවන්. හැබැයි අපිට මේ පොඩි ඉවක් තියෙන්න ඕනේ. පොඩි ඉවක් තියෙන්න ඕනේ. එතකොට අර සත්තුන්ට තියෙන ඉව වගේ තමයි ඉතින්. right. අපි යන් 9 වෙනි ගානට
p සමානයි 2q ධන 4 නම් p ගණය ඍණ 8යි q ගණය ඍණ 24යි pq සමානයි 64 බව පෙන්වන්න. right. අපි එතකොට අරගමු p සමානයි 2q ධන 4. p සමානයි 2q ධන 4. right. මං මේ විදිහටම ප්‍රසාරණය කරන්න යන්නේ නැහැ. මේ විදිහට ප්‍රසාරණය කරන්න ගියොත් pq කියලා පදයක් අපිට මග ඇරෙනවා. ඒතර යාව දාගන්න පොඩ්ඩක් කරදර වෙන්න වෙනවා. ඒ හින්දා මං කරන්නේ මේ 2q කියන එක්කෙන අනිත් පැත්තට ගේනවා. හරිද? 2q කියන එක්කෙන අනිත් පැත්තට ගෙනාවහම p ඍණ 2q කියලා එනවා. එයා සමානයි 4. දැන් ගණේ තියෙන හින්දා දෙපැත්තෙම ගණේ අරගන්නවා. එතකොට 64 කියන එකකුත් හැදෙනවනේ 4 ගණේ. ඔන්න අපි ගන්නවා p ඍණ 2q කියන එක්කෙනාගේ ගණය සමානයි එහෙනම් 4ත් ගණය. එතකොට මෙයා ප්‍රසාරණය කරාම p ගණය ඍණ 3 වරක් p වර්ගය වරක් 2q ධන 3 වරක් p වරක් 2q ඍණ 2q වල ගණය. right. සමානයි 64යි. right. දැන් පොඩි සුළු කිරීමක් තියෙන්නේ. p ගණය සහ ඍණ දෙකේ ගණය කියන්නේ 8යි. q ගණය කියන එක මම එක ළඟට අරගත්තා. මෙන්න මෙයා සහ මෙයා මම එක ළඟට ගත්තොත් ඍණ 3යි 3 වරක් 2 6යි නේද? මේකේ වර්ගයක් එන්න ඕනේ. right. 3 වරක් 2 6යි pq. එහෙනම් ඍණ 6යි pq කියන එක්කෙනාම මම සාධකයක් විදිහට ගන්නවා. 6යි pq. right. එතකොට මෙතනින් p විතරයි ඉතුරු වෙන්නේ. නේද? මෙතන ඍණයි ධනයි ඍණ මෙතන වර්ගයේ ඉන්න ඕනේ. right. ඍණයි ධනයි ඍණ. එතකොට 6යි pq කියන එක සාධකයක් විදිහට ගත්තාම 2යි q එකක් විතරයි ඉතුරු වෙන්නේ. ඍණ 2යි q. right. ඔන්න ඔච්චරයි ඉතුරු වෙන්නේ. දැන් අපි p ඝනය ඍණ 8යි q ඝනය තියෙනවා. ඍණ 6යි pq තියෙනවා. p ඍණ 2යි q. p ඍණ 2යි q කියන්නේ 4යි. වරක් 4 සමානයි 64යි. දැන් සුළු කරලා බලමු. p ඝනය ඍණ 8යි q ඝනය ඍණ 24යි pq සමානයි 64. මේක නේද ගන්න තියෙන්නේ? ඔව්. නිකම්ම සුළු කිරීමක් දාපු ගමන් එයාව එනවා. එතකොට අපිට ගානේ ඇතුලේ තියෙන ඉංගිය අරගෙන අපි පොඩි සුළු කිරීමක් කරලා ආදේශය කරපු ගමන් අපිට එනවා මේකේ උත්තරේ. හරි නේද? හැබැයි මෙයාව මේ තියෙන විදිහටම අරගෙන ගණය ගත්තොත් ඒ කියන්නේ p සමානයි 2q ධන 4 තියෙනවනේ. මේකේ ගණය ගත්තොත් ඒ කියන්නේ p ගණය සමානයි 2q ධන 4 ගණය. දැන් මෙයාව සුළු කරාම අපිට එන්නේ 8q ගණය ධන 3 වරක් 4 කියන්නේ 12යි q වර්ගය ඊට පස්සේ මේක එනවා තව 4නුත් ගුණ වෙන්න ඕනේ නේද? 3 වරක් 4 වරක් 4 12 වරක් 4 48යි. ඊට අමතරව තව එනවා 3 වරක් 2 6යි 6 වරක් 16 කිව්වහම 96යි. ධන 96යි q ධන 64 කියලා. දැන් මේක ඇතුලේ pq පදයක් නැහැ. එයාව හදන්න දැන් පොඩ්ඩක් කරදර වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේකෙන් පොදු සාධකයක් අරගෙන ඉතුරු එකට ආපහු අපිට p වලින් ආදේශ කරන්න වෙනවා. හරි නේද? ඔන්න ඔය කරදරේ හින්දා තමයි මම අර විදියට යන් කියලා කිව්වේ. හරි නේද? නැත්නම් ඒකේත් ලොකු වැඩක් නැහැ. නමුත් හොඳම දේ මේ විදියට යන එක. right. ඔන්න මේ වැඩේ හරි. ඊට පස්සේ අපිට තියෙනවා right. ඊට පස්සේ ඉතුරු ටික මං ආයෙත් හෝම්වර්ක් විදියට ඉතුරු කරනවා. මම මේකේ හදන්නම් 12 වෙනි කොටස. ඒ ඍණ 1ට ඒ සමානයි ඍණ 5 නම් ඒ ඝනය ඍණ 1ට ඒ ඝනය සහ ඒ වල 5 වෙනි බලය ඍණ 1ට ඒ වල 5 වෙනි බලය හොයන්න. right. ඒ ඍණ 1ට ඒ සමානයි
ඍණ 5. ඍණ 1ට සමානයි ඍණ 5. ඍණ 5. right මේකේ ගණය ගත්තොත් ඍණ 1ට වල ගණය සමානයි ඍණ 5 ගණය. ඒතර මේ කියනවා ගණය ඍණ 3 වරක් වර්ගය වරක් 1ට ඍණ ධන වෙනවා මෙතන 3යි වරක් 1ට වල වර්ගය ඍණ 1ට වල ගණය සමානයි ඍණ 125යි. අපිට කියන්නේ ගණය ඍණ 1ට ගණය අගයනේ. එහෙනම් මෙයා සහ මෙයා එක ළඟට අපි අරගමු. එහෙනම් අපිට ගණය ඍණ 1ට ගණය. මෙතන ට කැපෙනවා. මෙතන ට එකක් කැපෙනවා. දැන් මෙතන තියෙන ඍණ 3යි ධන 3 බෙදීම right. දැන් මේ දෙන්න මෙහෙම තියාගෙන මෙයාව එහා පැත්තට ගෙනියමු. එතකොට එන්නේ ගණය ඍණ 1ට ගණය සමානයි ඍණ 125. මේ ඍණ 3යි මෙහෙට එනකොට ධන 3යි ධන 3 බෙදීම එහා පැත්තට යනකොට ඍණ 3 බෙදීම right. ඍණ 125 ධන මේකෙන් 3 කියන එක්කෙනා සාධකයක් විදිහට ගත්තොත් ඍණ 1ට හරි නේද? එතකොට ඍණ 1ට කියන්නේ ආපහු ඍණ 5යි. ඍණ 5යි. එතකොට එනවා ඍණ 125 ධන 3 වරක් ඍණ 5. එතකොට ඍණ 15යි. ඍණ 15යි ඍණ 125 කියන්නේ ඍණ 140යි. හරි නේද? ඔන්න ඔයාගේ එන්නේ ඍණ 140යි. right මේකෙත් අර දෙයම තමයි තියෙන්නේ. ඇතුළ පොඩ්ඩක් තව දුරටත් සුළු වුණා එච්චරයි. එතකොට මේවා ලොකු දේවල් විදිහට දකින්න ඕනේ නැහැ. ඊට පස්සේ කියනවා වල පස්වෙනි බලය ඍණ 1ට වල පස්වෙනි බලයනේ. අපි ඒකත් හදමු. වල පස්වෙනි බලය ඍණ 1ට වල පස්වෙනි බලය. එතකොට ඍණ 1ට සමානයි ඍණ 5. පස්වෙනි බලයනේ. එහෙනම් ඍණ 1ට වල පස්වෙනි බලය සමානයි ඍණ 5 පස්වෙනි බලය. right. මෙයා ප්‍රසාරණය කරොත් එන්නේ වල 5 ඍණ 5 වරක් වල 4 වරක් 1ට ඊට පස්සේ ධන නේද? ඒතර පැස්කල් ත්‍රිකෝණේ ආපහු මතක් කරොත් 1 1 1 1 2 1 1 3 3 1 1 4 6 4 1 නේද? ඊට පස්සේ 1 5 10 10 5 1. ඒතර මෙන්න මේ සංගුණක ටික නෙන්නේ. ඒතර ඒකේ 5 කියන එක තමයි මම මේ දැම්මේ. දැන් මෙතන මැදින් ඍණ තියෙන හින්දා පළවෙනි එක්කෙනා ධන ඍණ ඊට පස්සේ ධන ඊට පස්සේ එනම් 10යි වල ඝනය සහ 1ට වල වර්ගය. ඊට පස්සේ ඍණ 10යි වල වර්ගය 1ට වල ඝනය. ඊට පස්සේ ආපහු වෙනවා ධන 5යි වරක් 1ට වල 4 අපිට අන්තිමට ඕනේ වෙනවා කවුද? ඍණ 1ට වල පස්වෙනි බලය. ඍණ 1ට වල පස්වෙනි බලය. ඍණ 1ට වල පස්වෙනි බලය. මෙයා සමානයි ඍණ 5 5 625 පහෙන් ගුණ වෙන්න ඕනේ. 625 පහෙන් ගුණ වෙන්න ඕනේ. එතකොට මෙතනින් කැපිලා ගියාම මෙතන 3යි. මේ දෙන්න කැපුණා මෙතන එක්කෙනයි. මෙයා සහ මෙයා කැපුණා මෙතන 1ට මෙතන 1ට ඝනය. right. අපිට එනවා වල 5 ඍණ 1ට වල 5 මං දෙන්න එකට ගත්තා. මෙතන මෙන්න මෙයා සහ මෙයා මං එකට ගත්තොත් අපිට තියෙනවා ඍණ 5යි ඝනය ධන 5 බෙදීම ඝනය. ඊළඟට මෙයා සහ මෙයා මං එකට ගත්තොත් ධන 10යි ඍණ 10 බෙදීම right. දැන් එනවා වල 5 ඍණ 1ට වල 5. ඍණ 5 කියන එක මං සාධකයක් විදිහට ගත්තොත් ඝනය ඍණ 1ට ඝනය එනවා. හරි නේද? ධන
10 සාධකයක් විදිහට ගත්තොත් ඒ ඍණ එකයට ඒනවා. right. දැන් මේවට අගයන් ආදේශ කරමු. ඒ ගණය ඍණ එකයට ඒ ගණය කියන්නේ ඍණ 140යි. එතකොට ඒවල 5 ඍණ එකයට ඒවල 5 ඍණ 5 වරක් ඍණ 140. 5 වරක් ඍණ 140. ධන 10 වරක් මෙතන ඒ ඍණ එකයට ඒ කියන්නේ ඍණ 5යි. සමානයි මේකේ 625 625 පහෙන් ගුණ කරනවා. හැබැයි යා ඍණ 5 වරක් 5 25යි දෙකක් ඉතුරුයි 10යි 2යි 12යි එකක් ඉතුරුයි 6 5 30යි 1යි 31යි. හරි නේද? right. අන්න පහේ පස්වෙනි බලය. දැන් මෙන්න මේ ටික සුළු කරලා මෙතන ඍණ 50යි මෙතන ධන එතකොට 70 10 වැඩි කරාම 700යි. ධන 700යි ඍණ 50යි කියන්නේ ඍණ 650යි. ඒක මෙහෙට ගියාම ධන 650යි. 3000 ඍණ 3125 ධන 650. ඔන්න අන්තිම උත්තරය. හරි නේද? මෙන්න මේ වගේ සුළු කිරීමක් තියෙනවා. එතකොට මේවා මහා දඩ ගණන් විදියට දකින්න එපා. හරි සරලයි. අපි ගියස්ටි ඉගෙන ගත්තු පැස්කල් ත්‍රිකෝණයේ ඒ ප්‍රසාරණ ටිකට තව පොඩි කෑල්ලක් එකතු කරගත්තා. තව පොඩි කෑල්ලක් එකතු කරගත්තා. එතකොට ඒවා කෑලි කෑලි එකතු වුනහම ලස්සන උත්තර හැදෙනවා. හරි නේද? ලස්සන උත්තර හැදෙනවා. ඊළඟට අපිට තියෙනවා මොකද්ද මේවා ත්‍රිපද ප්‍රකාශනවල සාධක කියලා කට්ටිය කියන. ඇත්තට මේ වර්ගජ ප්‍රකාශනවල සාධක හොයන්න. හරිද? වර්ගජ ප්‍රකාශනවල සාධක හොයන්න. එතකොට සාධක හොයන්න ගියාම ඉස්ලාම කරන්න ඕනේ පොදු සාධක තියෙනවද කියලා බලන්න. හරිද? පොදු සාධක. එතකොට ඒක තියෙනවා නම් එයාව ඉස්සෙල්ලා අරගන්න. ඊට පස්සේ බලනවා මේවා වර්ග දෙක අන්තරය එහෙම නැත්නම් ඝන දෙක අන්තරය ඝන දෙක ඓක්‍ය ඒ වගේ ඒවා තියෙනවද කියලා. එතකොට ඒවා තියෙනවා නම් ඊට පස්සේ ඒවා අරගන්න. ඒවත් ගත්තට පස්සේ ඉතුරු වුණොත් වර්ගජ ප්‍රකාශනයක් හරි මොකක් හරි ඉතුරු වෙච්ච එකේ සාධක හොයන්නේ අන්තිමට. එතන අංක 1 පොදු සාධක, අංක 2 වර්ග දෙක අන්තරය, ඝන දෙක අන්තරය හෝ ඝන දෙක ඓක්‍ය. ඊට පස්සේ තමයි වර්ගජ ප්‍රකාශනයක සාධක. හරිද? බහුපද ශ්‍රිත වලට ගියාම අපි ඊට වඩා මාත්‍රය කියන්නේ බලය ඊට වඩා වැඩි ඒ වගේ සාධක අපි හොයනවා. රයිට් අපි බලමු තුන්වෙනි ගානේ මැදින් ගානක් හදමු. තුන්වෙනි ගානේ 10 වෙනි කොටස. රයිට් අපි ඒක අරගමු. තුන්වෙනි ගානේ 10. දෙකයි x වර්ගය ඍණ 5x ඍණ 3. 2x වර්ගය ඍණ 5x ඍණ 3. ගුණ කරාම ඍණ 6x වර්ගය එන්න ඕනේ. එකතු කරාම ඍණ 5x එන්න ඕනේ. එතකොට ඍණ 6යි එතකොට එක ගුණ කරාම ඍණ 6 එනවා කියන්නේ එකක් ධන එකක් ඍණ. එතකොට එකතු කරාම ඍණ 5යි. එතකොට 2x වර්ගය ඍණ 5x අපි ලියනවා ඍණ x ධන x කියලා. එතකොට ඍණ 3යි. මේ එකපාර ලියන්න අමාරු නම් ඔයාලා අර මොකද්ද වගුවක් පිළියෙල කරගත්තේ අන්න ඒක යොදා ගන්න. මම එකපාර ලිව්වා. right ඊට පස්සේ මේ දෙන්නගේ පොදුයි 2x. එතකොට එනවා x ඍණ 3. මේකෙන් ධන 1. එහෙනම් x ඍණ 3. x ඍණ 3 පොදු සාධකයක්. එතකොට මෙතන එනවා 2x ධන 1. මෙන්න මෙච්චරයි. x ඍණ 3 වරක් 2x ධන 1. අපි අරගමු වර්ගයේ සහිත පදයේ අගට තියෙන එකක් 11 වෙනි ගාන 10 ඍණ 7x ඍණ 12x වර්ගය. right 10 ඍණ 7x ඍණ 12x වර්ගය. 12x වර්ගය. right ගුණ කරාම ඍණ 120 එන්න ඕනේ. එකතු කරාම ඍණ 7 එන්න ඕනේ. එතන ඍණ 120 කිව්වහම 12 වරක් 10 වෙන්නත් පුළුවන් නේද? එතකොට හැබැයි 12යි 10යි ගත්තාම 7යි x හැදෙන්නේ නැහැ. නේද?
එතකොට එහෙනම් 15 සරක් ඔව් 15 සරක් 8. එනවා නේද? ඒකෙන් යන්. එහෙනම් 10 ඍණ 15යි x ධන 8යි x. ඍණ 12යි x වර්ගය. එතකොට මේ දෙන්නගෙන් පොදුයි 5. එතකොට එනවා 2 ඍණ 3යි x කියලා. මේ දෙන්නගෙන් පොදුයි 4යි x ධන 4යි x ගත්තොත් එහෙනම් 2 ඍණ 3යි x. right එහෙනම් 2 ඍණ 3යි x කියලා පොදු සාධකයක් තියෙනවා. 2 ඍණ 3යි x. එතකොට මෙයාගෙන් 5 මේකෙන් ධන 4යි x. එතකොට 5 ධන 4යි x. right ඔන්න ගාන. අමාරු නෑ. හරිද? අමාරු නෑ. මේවා හැබැයි මේ જાතිය ගන්නොත් ඔයාලා O level වල හදලා ඇවිත් තියෙන්නේ. අපි යන් තව පොඩ්ඩක් ඉස්සරහට. 13 වෙනි ගාන. 13 වෙනි ගාන 18යි x වර්ගය ඍණ 33යි x ඍණ 216. යන්කෝ 13ට. 18යි x වර්ගය ඍණ 33යි x. 18යි x වර්ගය ඍණ 33යි x ඍණ 216. 216. right මේකේ 3යි පොදු සාධකයක් තියෙනවා 3 නේද? ඔව් 3යි. ඔන්න පොදු සාධකයේ ගත්තා. ඒතර එනවා 6යි x වර්ගය ඍණ 11යි x ඍණ 72යි. 72යි. right 6 වරක් 72යි x වර්ගය එන්න ඕනේ. එහෙනම් ඍණ 72 වරක් 6යි x වර්ගය එන්න ඕනේ. ගුණ කරාම එකතු කරාම ඍණ 11 එන්න ඕනේ. එකතු කරාම ඍණ 11 එන්න නම් එකක් ඔත්තේ සංඛ්‍යාවක් අනිත් එක ඉරට්ටේ සංඛ්‍යාවක්. එකක් ධන එකක් ඍණ වෙන්නත් ඕනේ. එහෙනම් එකක් ඔත්තේ එකක් ඉරට්ටේ වෙන්න නම් 72 කියන එක ලියන්න පුළුවන් 9 වරක් 8. 9යි 8යි. එතකොට 6 ලියන්න පුළුවන් 3 වරක් 2. එතකොට 27යි 16යි. ලස්සන්ට සෙට් වෙනව නේද? 27යි 16යි 11ට සෙට් වෙනවා. එහෙනම් පොදු සාධකයේ අපි 3යි එයා අරගත්ත 6යි x වර්ගය. එතකොට වැඩි එක්කෙනා ඍණ වෙන්න ඕනේ. එහෙනම් ඍණ 27යි x ධන 16යි x ඍණ 72. right දැන් ආයෙත් මේ දෙන්නගේ පොදු සාධකය ගන්නවා කවුද? 3x මෙතනින් 2x ඍණ 9. මේ දෙන්නගෙන් පොදු සාධකය ගත්තොත් 8යි. ධන 8 ගත්තොත් මෙතන එනවා 2x ඍණ 9. 9 වරක් 8 72යි. right 3 වරක් ඊළඟට මේ දෙන්නගෙන් පොදු සාධකය තමයි 2x ඍණ 9. තර මෙතනින් 3x ධන 8. 3x ධන 8. ඔන්න වැඩි. මැච් එක ගොඩ. නේද? එතකොට මෙතෙන්දි මං පොඩ්ඩක් පාවිච්චි කරා මොකද්ද? එකතු කරාම ඍණ 11. එකතු කරා කිව්වට මේක එකක් ධන එකක් ඍණනේ. ඒතර වෙනස ඍණ 11. එහෙනම් අපි ගන්න ඕනේ එක සංඛ්‍යාවක් ඔත්තේ අනිත් සංඛ්‍යාව ඉරට්ටේ. ඒ විදිහට මම ಗುಣ කරලා සෙට් කරා. පැහැදිලිද? right. එතකොට ඔන්න තව එක ටෙක්නික් එකක් මන් දුන්නේ. ඒතර මේ ටෙක්නික් එක අරන් බලන්න වැඩි සාර්ථකයි. අපි යන් 15 වෙනි ගානට. 15 වෙනි ගානේ තියෙනවා මොකද්ද? 2x වර්ගය ඍණ 5xy ධන 3y වර්ගය. දැන් විචල්්‍ය පද තැන් දෙක තියෙනවා. මේ වෙනකන් අපි හැදුවේ x වර්ගයේ ඒවා විතරයි තිබ්බේ. ඒ කියන්නේ විචල්්‍ය කියන්නේ නොදන්නා ඒවා එක්කෙනයි හිටියේ. දැන් x විතරක් නෙමෙයි y තියෙනවා. ඒ වගේ ගානක් හදලා බලමු. 2x වර්ගය ඍණ 5xy ධන 3y වර්ගය. 2x වර්ගය ඍණ 5xy. ඔව්. ඍණ 5xy ධන 3y වර්ගය. right. තර ගුණ කරාම සෙට් වෙන්න ඕනේ දෙවරක් 3 6යි x වර්ගය y වර්ගය. x වර්ගය y වර්ගය එකතු කරාම සෙට් වෙන්න ඕනේ ඍණ 5යි xy. තර ගුණිතය ධන නම් දෙකම ධන එහෙම නැත්නම් දෙකම ඍණ. නමුත් එකතුව ඍණ හින්දා ධන කියන එක අයින් කරනවා. එහෙනම්
දෙකම ඍණ. right. මෙතනින් එනවා 2x වර්ගය එහෙමම තියලා නම් 5 කියන්නේ 3 වරක් 2 ඒ කියන්නේ මේ 6 කියන්නේ 3 වරක් 2 එහෙනම් මෙතන එනවා ඍණ 3xy ඍණ 2xy ධන 3y වර්ග. right. මේ දෙන්නගේ පොදු සාධකය x. එතකොට එනවා 2x ඍණ 3y ඍණ 3y. මේ දෙන්නගේ පොදු සාධකය ඍණ y කියන එක්කෙනා ගන්න පුළුවන්. එතකොට එනවා 2x ඍණ 3y. එතකොට 2x ඍණ 3y වරක් x ඍණ y. x ඍණ y. එතකොට ගානට මේක සුළු වෙලා වරහන් ඉවත් කරාම අර කියන එක්කෙනා ලැබෙනවා. නේද? right. අපි හදමු තව එක ස්ටෙප් එකක් ඉස්සරහට ගිහිල්ලා 18 ඔව් 2x වර්ගය ඍණ 27xy ධන 13y වර්ගය. 18 2x වර්ගය ඍණ 27xy 2x වර්ගය ඍණ 27xy ධන 13y වර්ගය ධන 13y වර්ගය. එතකොට ගුණිතය ධන එකතුව ඍණ. එතකොට එහෙනම් දෙකම ඍණයි ඍණයි. එතකොට 26x වර්ගය y වර්ගයනේ. එකතුව ඍණ 27 වෙනවා නම් එහෙනම් ඍණ 26 වරක් ඍණ 1. එහෙනම් මේක ලියන්න පුළුවන් 2x වර්ගය ඍණ 26xy ඍණ xy ධන 13y වර්ගය. right. මෙතන පොදු සාධකය 2x. එතන එනවා x ඍණ 13y. මේකේ පොදු සාධකය ඍණ y. ඍණ y අරගත්තොත් x ඍණ 13y. එතන x ඍණ 13y කියන එක්කෙනා 13y කියන එක්කෙනා පොදුයි. මෙතන එනවා 2x ඍණ y. 2x ඍණ y. ඔන්න වැඩි ගොඩ. හරි නේද? ඊළඟට 19 40යි x වර්ගයේ y වර්ගයේ ධන 49යි xy ඍණ 24. මෙන්න මේකේ ත්‍රිපද ප්‍රකාශනයේ ගන්න ගියාම දැන් x වර්ගයේ y වර්ගයේ කියලා එක්කෙනෙක් ඉන්නවා. නේද? x වර්ගයේ y වර්ගයේ කියලා එක්කෙනෙක් ඉන්නවා. හැබැයි ඉස්සෙල්ලා මේ ගණන් වල x වර්ගය මෙතන y වර්ගය මෙතන. right. ඒකත් අපි හදමු. 40යි x වර්ගයේ y වර්ගය මේ ඇවිල්ලා 19 xix. right. 19 වෙනි ගාන 40යි x වර්ගයේ y වර්ගය ධන 49යි xy ඊළඟට තියෙනවා ඍණ 24. right. 24 ඒතර එකතුව 49යි ගුණිතය 24 වරක් 40. එතකොට මේකෙන්න ඕනේ ඍණ 24 වරක් 40. නේද? මේකේ ඉන්නේ 49 හින්දා එකක් ඔත්තේ එකක් ඉරට්ටේ එකක් ඔත්තේ එකක් ඉරට්ටේ. එතකොට 24 කියන්නේ 3 වරක් 8. 40 කියන්නේ 8 වරක් 5. එතකොට 64යි 15යි. ගානට 49. 64යි 15යි. right. මෙතන ලියන්න පුළුවන් 40යි x වර්ගය y වර්ගය ඊළඟට අපි අරගමු 15. 15 කියන එක ඍණයි. ඍණ 15යි xy ධන 64යි xy ඊට පස්සේ එනවා ඍණ 24. right. මේ දෙන්නගේ පොදු සාධකය තමයි 5යි xy. එතකොට මෙතන එනවා 8යි xy ඍණ 3. මේ දෙන්නගේ පොදු සාධකය තමයි 8 ධන 8. ඊට පස්සේ එනවා මොකද්ද? 8යි xy ඍණ 3. දැන් පොදු සාධකයක් තියෙනවා කවුද? 8යි xy ඍණ 3 කියලා. ඒතර එයා ගත්තාම මෙතනින් ඉතුරු වෙන්නේ 5යි xy මෙතන ධන 8. ඔන්න ඔච්චරයි. 5යි xy ධන 8. හරි ලේසියෙන් මැච් එක ගහ ගන්න පුළුවන්. මේක අර පොඩි ටෙක්නික් එකක් පාවිච්චි කරා. මොකද්ද? ඔත්තේ සහ ඉරට්ටේ. ඔත්තේ සහ ඉරට්ටේ කියන එක.
රයිට් එතකොට 20 ගැටලුවක් නෑ. අපි යන් 21 21 වෙනි ගානේ පොදු සාධකයක් ගන්න තියෙනවා. 21 වෙනි ගානේ තියෙනවා පොදු සාධකයක්. මොකද්ද? 24යි A ගණය ඍණ 17යි A වර්ගය B 24යි A ගණය ඍණ 17යි A වර්ගය B 17යි A වර්ගය B ඍණ 20යි 20යි AB වර්ගය AB වර්ගය right මේකේ පොදු සාධකයක් තියෙනවා කවුද A A කියලා පොදු සාධකයක් තියෙනවා වෙන කවුරු හරි ඉන්නවද නැහැ A විතරයි ඉන්නේ එහෙනම් ඉස්සෙල්ලාම අපි A කියන පොදු සාධකය අරගන්න ඕනේ. එතන මෙතන එනවා 24යි A වර්ගය ඍණ 17යි AB ඍණ 20යි B වර්ගය right ගුණ කරාම 24 වරක් 20 වරක් A වර්ගයේ B එන්න ඕනේ. එහෙනම් ඍණ 24 වරක් 20යි A වර්ගය B වර්ගය. එකතු කරාම ඍණ 17යි AB එන්න ඕනේ. එහෙනම් ඔත්තේ සහ ඉරට්ටේ. ඔත්තේ සහ ඉරට්ටේ. රයිට්. මෙතන ගන්නවා 8 වරක් 3 සහ 5 වරක් 4. 15යි 32යි. 15යි 32යි 17 ගානට සෙට් වෙනවා. නේද? රයිට්. A කියලා පොදු සාධකයක් තියෙනවා. එහෙනම් 24යි A වර්ගය ඍණ 32යි AB ධන 15යි AB ඍණ 20යි B වර්ගය. right. දැන් දෙන්න අරගෙන පොදු සාධක ගමු. මේ දෙන්නගේ පොදු සාධකය 8 වරක් A. එහෙනම් 8යි A. මෙතන එනවා 3යි A ඍණ 4යි B. මේ දෙන්නගේ පොදු සාධකය තමයි 5යි B. එතකොට එනවා 3යි A ඍණ 4යි B. right. දැන් A වරක් 3යි A ඍණ 4යි B සාධකයක් විදිහට ගත්තොත් 8යි A ධන 5යි B 8යි A ධන 5යි B right එතකොට පොදු සාධකයක් අරගෙන ඊට පස්සේ තමයි අපි මේකේ ත්‍රිපද ප්‍රකාශනයේ සාධක ගැන බැලුවේ හරිද ත්‍රිපද ප්‍රකාශනයේ සාධක ගැන බැලුවේ 23 වෙනි ගානට ආවහම හරිද ඔන්න 23 වෙනි ගානට ආවහම හිතන්න පොඩි වැඩක් තියෙනවා. හරිද? රයිට්. අපි ඉස්සෙල්ලා බලමු 23 වෙනි ගාන. A වර්ගය ඍණ 3යි B වල වර්ගය. A වර්ගය ඍණ 3යි B කියන එක්කෙනාගේ වර්ගය. ඍණ 38යි 38යි A වර්ගය ඍණ 3යි B. ඊට පස්සේ ඉන්නවා කවුද? ඍණ 80. ඍණ 80. දැන් මට මෙහෙම තිබ්බහම මේක හදාගන්න බෑ. එහින්දා මං කරනවා මෙන්න මේ A වර්ගය ඍණ 3යි B. A වර්ගය ඍණ 3යි B කියන එකට A වර්ගය ඍණ 3යි B කියන එකට මං දානවා කැපිටල් X නැත්නම් සිම්පල් X ම දාමු. හරිද? අයි කැපිටල් X ඕනේ නැහැ. සිම්පල් X ආදේශ කරනවා. හරිද? එන්න මෙයාව ආදේශ කරනවා. right. එතකොට අපිට ලැබෙන ප්‍රකාශනය මොකද්ද? මේ වෙනුවට සිම්පල් X. X වර්ගය ඍණ 3යි A වරක් 3යි A අනේ 38 තියෙන්නේ. 3යි A නෙමෙයි 38. හරිද? එතකොට මෙත මේක මකලම ලියමු. 3යි A නෙමෙයි තියෙන්නේ 38. 38 right 38යි x ඍණ 80. දැන් අපි දන්න එක්කෙනෙක් බවට පත් වුණා නේද? මොකද්ද? x වර්ගය ඍණ 38යි x ඍණ 80. මේ කියන්නේ 40 2. 40 2. තර x වර්ගය ඍණ 40යි x ධන 2යි x ඍණ 80. දැන් මේකෙන් පොදු සාධකයේ x. එතකොට අපිට එනවා x ඍණ 40 right මෙතනින් පොදු සාධකයේ 2 එතකොට එනවා x ඍණ 40. එතකොට
x ඍණ 40 කියන එක පොදු සාධකයක්. මෙතනින් x ධන 2 කියලා එනවා. නමුත් අපිට x කියලා එකක් නැහැ. එයා අපි දාගත්තු එක්කෙනෙක්. ඒ හින්දා මොකද කරන්නේ? x වෙනුවට ආයෙත් a වර්ගයේ ඍණ 3b දානවා. ඒතර මෙතන එනවා මොකද්ද? a වර්ගයේ ඍණ 3b ඍණ 40 right. මෙතන a වර්ගයේ ර්ණ 3b ධන 2. right. මේක තව දුරටත් සාධක හොයාගන්න පුළුවන් නම් අපි යනවා. නමුත් මෙතන තව දුරටත් සාධක නැහැ. ඒ හින්දා අපි මෙතනින් අන්තිම උත්තරේ කියලා ගන්න වෙනවා. මෙතනින් එහාට සුළු කිරීමක් කරන්න බෑ. right. එතකොට මේ 23 නේ 24 වෙනි ගානේ අපිට ආදේශ කරන්න වෙන්නේ x ධන y ධන z සමානයි කැපිටල් X වගේ එකක් දාගන්න. ඒතර එනවා x වර්ගයේ ඍණ 3x ඍණ 28. හරිද? 28 කියන්නේ 4ක් 4. එතකොට කැපිටල් X කින් හොයාගෙන කැපිටල් X කියන එක්කෙනාට අපි දාමු x ධන y ධන z කියලා අන්තිමට ආදේශ කරමු. ඔව්. එතකොට ඔන්න 24 25 26 ගණන් තුන මම ඉතුරු කරනවා 26 ගානේදී අපිට දෙන්නෙක් ආදේශ ගන්නයි. හරිද? ඔන්න මම ක්ලූ එකකුත් දුන්නා හදන්න තියෙන්නේ. හරි නේද? පොඩි ක්ලූ එකකුත් දුන්නා හදන්න තියෙන්නේ. ඒ වැඩේ මාර ලේසි අමාරු නෑ. හරිද? පොඩ්ඩක් හිතලා බලන්න. ඒතර ලබන සතියේ ඩිස්කෂන් එකේදී අනිවාර්යයෙන්ම මම මේකේ 26 වෙනි ගාන හදන්න ඕනේ. ඒතර මට අමතක වුණොත් මතක් කරන්න මේකේ 26 වෙනි කොටස හදන්න ඕනේ. හරි නේද? right. දැන් අපි යන් 4 වෙනි ගානට. 4 වෙනි ගානේදී අපිට ඔන්න ඝන දෙක ඓක්‍ය ඝන දෙක අන්තරය ඔන්න ඔයගේ සාධක. හරිද? ඔන්න ඔයගේ සාධක. ඒතර අපි පැස්කල් ත්‍රිකෝණයක් දන්නවනේ. ඒවත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි අර O level වල ඉගෙන ගත්තු දේවල් ටික පොඩ්ඩක් පාවිච්චි කරලා සුළු කරන්න පුළුවන්ද කියලා බලමු. right. ඉතින් අපි කතා කරමු මෙන්න මේ වගේ සාධක මොනවද? හරිද? right. a වර්ගය ඍණ b වර්ගය තිබ්බනම් වර්ග දෙක අන්තරය. එතකොට එකක් a ධන b අනිත් එක්කෙනා a ඍණ b. ඒතර අපි අද ගිය සතියේ ඉගෙන ගත්ත අලුත් වචනය ප්‍රතිබද්ධ. ප්‍රතිබද්ධ. a ධන b තිබ්බනම් එයාගේ ප්‍රතිබද්ධය a ඍණ b. a ඍණ b තිබ්බනම් එයාගේ ප්‍රතිබද්ධය a ධන b. එහෙනම් වර්ග දෙක අන්තරයේ සාධක ප්‍රතිබද්ධ විදියට තමයි තියෙන්නේ. ඒතර මේක තමයි අපි පාවිච්චි කරේ හරය පරිමේය කරන්න. හරි නේද? හරය පරිමේය කරන්න. right. ඊට පස්සේ a ඝනය ධන b ඝනය තිබ්බනම්. ඒතර මෙයා a ධන b ඊට පස්සේ එනවා කවුද? a වර්ගය ඍණ. මෙතන ධන නම් මෙතන ඍණ දෙගුණයක් නැහැ. ab විතරයි. ධන b වර්ගය. එතකොට a ඝනය ඍණ b ඝනය තිබ්බනම් එහෙනම් a ඍණ b. මෙතන ඍණ මෙතන ඍණ. හැබැයි ඊළඟට එනකොට a වර්ගයේ ධන දෙගුණයක් නැහැ ab. ධන b වර්ගය. මෙන්න මේ තුන් දෙනා යොදලා සාධක හොයන් තමයි 4 වෙනි ගාන තියෙන්නේ. මේ જાතිය දේවල් ඔයාලා ඔලෙවල කරලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මහා දේවල් නැහැ. හරි නේද? right. අපි ගමු 4 වෙනි එකේ පළවෙනි කොටස. 4 වෙනි ගානේ පළවෙනි කොටසේ තියෙනවා මොකද්ද? a ඝනය ධන 8යි b ඝනය. a ඝනය ධන 8යි b ඝනය. එතකොට එහෙනම් ඝන දෙක ඓක්‍යයක් විදිහට ප්‍රකාශ කරගත්තා නම් හරිනේ. එතකොට a ඝනය හරි. ඊට පස්සේ ධන 8යි b වල විතරනේ ඝනය තියෙන්නේ. එහෙනම් මේක අපිට ලියා ගන්න පුළුවන් 8යි b ඝනය කියන්නේ 2යි b කියන එක්කෙනාගේ ඝනය. දැන් ඝන දෙක ඓක්‍ය තියෙනවා. a ධන 2යි b ඊට පස්සේ a වර්ගය ඍණ මේ දෙන්නගේ ගුණිතය a වරක් 2යි b ඊට පස්සේ ධන 2යි b වල වර්ගය. පැහැදිලි නේද? right. එතන එනවා a ධන 2යි b වරක් a වර්ගය ඍණ 2යි ab. මේ පද දෙකේ ගුණිතේ දෙගුණේ ඇවිල්ලා 2යි ab උන්නේ නෑ. මෙතන දෙවරක් b තිබ්බ හින්දා තමයි 2යි ab උනේ. ඊට පස්සේ ධන
දෙකෙත් වර්ගය එහෙනම් 4යි b වර්ගය. 4යි b වර්ගය. එතකොට මේ තිබ්බේ මොනවද? ඝන දෙක ඓක්‍යයක්. එතකොට දීලා තියෙන පද ටික ඝන දෙක ඓක්‍යයක් විදිහට අපි ලියාගත්තා. right. දෙවෙනි එකේ තියෙන්නේ 27යි a ඝනය ඍණ 8යි b ඝනය. 27යි a ඝනය ඍණ 8යි b ඝනය. එහෙනම් ඝන දෙක ඓක්‍ය අන්තරයක් විදිහට ලියා ගන්නවා. මේ කියන්නේ 3යි a වල ඝනය ඍණ 2යි b වල ඝනය. right. දැන් ඝන දෙක අන්තරේ සාධක. එතකොට මෙන්න මේ ටික. හරි නේද? ඒ දෙන්නගේ වෙනස පළවෙනි එක්කෙනාගේ වර්ගය ධන මේ දෙන්නගේ ගුණිතය ධන දෙවෙනි එක්කෙනාගේ වර්ගය. right. මේක දාගමු. මොකක්ද දෙන්නේ? මේ දෙන්නගේ එකතුව 3යි a ඍණ 2යි b එකතුනේ අන්තරය. right. ඊට පස්සේ පළවෙනි එක්කෙනාගේ වර්ගය 3යි a වල වර්ගය. මෙතන ඍණ හින්දා මෙයා ධන. ඊට පස්සේ 3යි a වරක් 2යි b. ඊට පස්සේ එනවා කවුද? 2යි b වල වර්ගය. 2යි b වල වර්ගය. දැන් මෙයාව සුළු කරාම එනවා මොකද්ද? 3යි a ඍණ 2යි b 3යි a ඍණ 2යි b ඊට අමතරව කවුද ඉන්නේ? ඊට අමතරව ඉන්නවා 3යි a වල වර්ගය. ඒ කියන්නේ 9යි a වර්ගය ධන 6යි ab ධන 4යි b වර්ගය. එතකොට 9ක් a වල වර්ගය ධන 6යි ab ධන 4යි b වල වර්ගය. ඔන්න ඔච්චරයි. ගොඩ නේද? එතකොට 3 4 කොටස් ටික මම එහෙමම තියලා පස්වෙනි එක්කෙනා ගන්න. මොකද්ද? x ධන 1යට x වල ඝනය. x ඝනය ධන 1යට x වල ඝනය. ඒතර මෙයාව අපි ලියා ගන්නවා x ඝනය ධන 1යට x කියන එක්කෙනාගේ ඝනය. දැන් ඝන දෙක ඓක්‍ය තියෙනවා. එහෙනම් ඒ දෙන්නගේ එකතුව x ධන 1යට x ඊට පස්සේ x වර්ගය ඍණ x වරක් 1යට x x වරක් 1යට x ධන 1යට x කියන එක්කෙනාගේ වර්ගය. දැන් පොඩ්ඩක් සුළු කරගමු. x ධන 1යට x හරි ඒක හරි. ඊට පස්සේ x වර්ගය මෙයා කැපුණාම ඍණ 1 ධන 1යට x වර්ගය. ඔන්න ඔච්චරයි. හරිද? වැඩි මාර ලේසි. ඒතර අපිට මේ තියෙන දේම තමයි ආපහු යොදා ගන්න තියෙන්නේ. හරි. අදමු බලන්න මේකේ 7 වෙනි කොටස 8 වෙනි කොටස 7 8 10 12 7 8 10 12 7 වෙනි කොටස 8 වෙනි කොටස 10 12 ඔන්න ඔය ටික හදමු බලන්න. විනාඩි 5ක් දෙන්නම්. විනාඩි 5ක් යන්නෙත් නෑ ඇත්තටම. හදාගෙන යන්න.
රයිට්. කොහොමද ගණන් ටික try කරගත්තද? අපි හදමු. 7 8 10 12. 7 8 10 12. රයිට්. 7 වෙනි එකේ නම් කෙලින්ම අපිට ගන්න තියෙන්නේ x ඝනය ධන 8 බෙදීම x වල ඝනය. ඒතර දැන් ඝන දෙක ඓක්‍යයක් විදිහට අපි මෙයාව ප්‍රකාශ කරගන්න ඕනේ. ඒතර එනවා x ඝනය ධන 2 බෙදීම x කියන එක්කෙනාගේ ඝනය. 2 බෙදීම x කියන එක්කෙනාගේ ඝනය. මෙන්න මේ ප්‍රකාශ කිරීම තමයි අපිට වැදගත් වෙන්නේ. දැන් එතකොට අපිට මේකේ a ඝනය ධන b ඝනය. ඒතර ඒ කියන්නේ කවුද? a ධන b වරක් a වර්ගය ඍණ ab ධන b වර්ගය. right. a වෙනුවට අපිට තියෙන්නේ x. b වෙනුවට තමයි 2 බෙදීම x. මේ වෙනකන් අපි හදපුවාගේ තිබ්බේ 1 බෙදීම x. දැන් අපිට හම්බෙලා තියෙනවා කවුද? 2 බෙදීම x. right. එහෙනම් x ධන 2 බෙදීම x වරක් x වර්ගය ඍණ පද දෙකේ ගුණිතය x වරක් 2 බෙදීම x ධන 2 බෙදීම x වල වර්ගය. right. පොඩි සුළු කිරීමක් විතරයි තියෙන්නේ. 2 බෙදීම x. දැන් x වර්ගය මෙන්න මේ x x කැපුණාම ඍණ 2 ධන 4 බෙදීම x වර්ගය. මෙතන 2 බෙදීම x වර්ගය කියලා දායි. ඒකයි මම ආපහු වෙනම ලිව්වේ 4 බෙදීම x වර්ගය. 4 බෙදීම x වර්ගය. right. ඔන්න 7 වෙනි එක ඊළඟට තියෙනවා 8 10 12. right. 8 වෙනි එකට යන්න. ඒකේ තියෙන්නේ 8x ඝනය ඍණ 27 බෙදීම x ඝනය. 8x ඝනය ඍණ 27 බෙදීම x ඝනය. right. මේ තමයි 8 වෙනි ගාන. 8x ඝනය මේ කියන්නේ 2x වල ඝනය ඍණ 27 බෙදීම x ඝනය කියන්නේ 3 බෙදීම x කියන එක්කෙනාගේ ඝනය. right. එතකොට අපි a වෙනුවට ඉන්නවා කවුද? 2x. b වෙනුවට ඉන්නවා 3 බෙදීම x. right. සාධක ගත්තොත් 2x ඍණ 3 බෙදීම x ඊට පස්සේ 2x වල වර්ගය මෙතන ඍණ නම් මෙයා ධන මේ දෙන්නයි ගුණිතය 2x වරක් 3 බෙදීම x ධන 3 බෙදීම x වල වර්ගය. මෙන්න මේ වරහන දාගන්න එක හරි වැදගත්. නේද? right. එනවා 2x ඍණ 3 බෙදීම x 4x වර්ගය මේ x x කැපිලා දෙවරක් 3 6යි. ධන 9 බෙදීම x වර්ගය. 9 බෙදීම x වර්ගය. 10 වෙනි එකේ තියෙන්නේ අපිට 27යි a ඝනය ධන 8 වරක් b ධන c වල ඝනය. right. යන් අපි 10 වෙනි එකට 27යි a ඝනය 27යි a ඝනය ධන 8 වරක් b ධන c වල ඝනය. b ධන c වල ඝනය. එතකොට මේ කියන්නේ 3යි a වල වර්ගය ධන දෙවරක් b ධන c. දෙවරක් b ධන c. මෙන්න මෙයාගේ ඝනය. මේකෙත් ඝනය. වර්ගය නෙමෙයි ඝනය. right. දැන් අපිට මේ දෙන්නගේ එකතුව 3යි a ධන දෙවරක් b ධන c. right. ඊළඟට එනවා මෙයාගේ වර්ගය 3යි a වල වර්ගය ඍණ 3යි a වරක් දෙවරක් b ධන c මේ දෙන්නයි ගුණිතය ධන දෙවරක් b ධන c මේ කියන එක්කෙනාගේ වර්ගය. right. දැන් පොඩ්ඩක් සුළු කරගත්තා නම් හරි. 3යි a ධන 2යි b ධන 2යි c. මේකේ වරහන් ඉවත් කරේ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. දෙවරක් b ධන c තිබ්බත් කමක් නැහැ. හරිද? right. මෙතන එනවා කීයද? 9ක් a වර්ගය දෙවරක් 3 6යි. ඍණ 6යි a වරක් b ධන c. ඕනේ නම් ඍණ 6යි ab ඍණ 6යි ac කියලා ලියන්න පුළුවන්. මේ තියෙන විදිය පිළිවෙලක් වගේ පේනවා. අර වරහන් ඉවත් කරලා ලියනවට වඩා. ධන මේක වර්ග කරාම 4යි
B ධන C කියන එක්කෙනාගේ වර්ගය. right මෙන්න මෙච්චරයි ඕනේ. මේකෙත් අපි මෙහිම තියනවට වඩා පිළිවෙලයි අපි වරහන ඉවත් කරන්න නැතුව තියෙනවා නම්. ඒ හින්දා අපි ලියමුද දෙවරක් B ධන C කියලා. ඔව්. මේ උත්තරේ අර ඉස්සෙල්ලා ක්‍රමයට වඩා ටිකක් පිළිවෙලක් තියෙනවා. right දැන් අපි යන් 12 වෙනි ගාන. 12. 8 වරක් A ධන B වල 4 වෙනි බලය. 8 වරක් A ධන B වල 4 වෙනි බලය ධන A ධන B ධන A ධන B. right මේකේ පොදු සාධකයක් තියෙනවා A ධන B කියලා. එයාව ඉස්සෙල්ලා අපි අරගමු. කවුද? A ධන B. මේකෙන් එනවා 8 වරක් A ධන B වල ඝනය ධන 1 කියලා. දැන් ඝන දෙක ඓක්‍යයක් විදියට මේ වරහන ඇතුලේ තියෙන එක්කෙනා ලියා ගන්න පුළුවන් නේද? දෙවරක් A ධන B මෙන්න මේකේ ඝනය. ධන 1 කියන්නේ එකේ ඝනය. ඒක නම් ලිව්වේ නැති වුණාට කමන්නේ. අපි මේ පළවෙනි අවස්ථාවේ හින්දා මම ඔන්න එකේ ඝනය කියලා ලිව්වා. right දැන් A ධන B කියන පොදු සාධකයේ එහෙමම තියලා මේ තියෙන ඝන දෙකයි කිය. එහෙනම් දෙවරක් A ධන B ධන 1 වරක් දෙවරක් A ධන B කියන එක්කෙනාගේ වර්ගය ඍණ දෙවරක් A ධන B වරක් 1. ඒ වරක් 1 කියන එක නම් ඕනේ නැහැ. මන් දැම්මා. ඊට පස්සේ ධන 1 වර්ගය. 1 වර්ගය. දැන් සුළු කරලා ලියාගමු. කවුද? මෙතන එනවා A ධන B. මෙතන එනවා දෙවරක් A ධන B ධන 1. දැන් 4 වරක් A ධන B වල වර්ගය ඍණ දෙවරක් A ධන B ධන 1. මෙන්න මෙච්චරයි. එතකොට මේ වරහන ඇතුලේ තියෙන මේ වරහන් ඉවත් කරලා සුළු කරන්න යන්න එපා. මේ තියෙන උත්තරේ ටිකක් පිළිවෙලයි. අපි මේක සුළු කරාම මෙතන සමහර විට සුළු වෙනවා වගේ පද පේන්න පුළුවන්. නමුත් මේ තියෙන එක හොඳයි. හරිද? මේ තියෙන ක්‍රමේ හොඳයි. වරහන් ඉවත් කරලා අපි තව arrangement එකකට යනවට වඩා. right. ඔන්න සාධක පිළිබඳ දේවල් ටික තමයි අපි ඔය කරේ. හරිද? දැන් අපිට ඊළඟට යන්න පුළුවන්. ඊළඟට යන්න පුළුවන් මොනවද? ලඝු. ලඝු පිළිබඳව දේවල් ටිකක් තියෙනවා. ඒ ටිකට යන්න පුළුවන්. දර්ශක නීති ටික සහ ලග්ගණක නීති ටික පාවිච්චි කරලා. ඊට කලින් කියන්න ඕනේ මේ සතිය ඉවර වෙන්න කලින් රිසර්ච් වෙනවා. හුඟක් වෙලාවට බදාදා වෙනකොට නම් රිසර්ච් දෙන්නම ඕනේ. දැනටමත් රිසර්ච් අඩුයි. මේ පරක්කුයි. හරිද? රිසර්ච් ඉෂු කරන්න කාලය දැන් ගත වෙලා වැඩි. ඒතර විභාග දෙපාර්තමේන්තුවට තියෙනවා මේ පොඩි ලෙඩක් බරවා රෝගයේ බැරිබැරියාව. ඒ හින්දා තමයි මේ පරක් වෙලා තියෙන්නේ. යාලා ඉතින් තාම කෙඳිරි ගන්නවා එක දේවල්. කොහොම වුණත් තව අවුරුදු දෙකකට වඩා පොඩි කාලයක් වැඩි වෙනකොට හරිද? ඒ කියන්නේ ඒක මට හරියට කියන්නේ අවුරුදු 3ක් නම් යන්නේ නැහැ ඔයාලට. හරිද? 3ක් නම් යන්නේ නැහැ. මොකද 2026 වෙනකොට අලුත් සිලබස් එකට උගන්වන්න පටන් ගන්නවා. ඒතකොට ග්‍රේඩ් 1 සහ 6 ඉන්න අය අලුත් සිලබස් එකේ තමයි 2026 ඉගෙන ගන්න යන්නේ. ඒතකොට ඔයාලා ලියන්න යන්නේ 2027. එතකොට 27 ලියන්න යන අය පරණ සිලබස් එකේ අන්තිමට ඉන්න සෙට් එක. හරිද? එතකොට 27, 28, 29 එතකොට 2030 වෙනකොට ඔයාලගේ ක්‍රමීට යන අය ඉවර වෙගෙන එනවා. එතකොට පරණ සිලබස් වල පොලිමේ අන්තිම යාලා තමයි ඔයාලා. එතකොට ඊළඟට එන ෆීල්ඩ් වලට එන ඩිමාන්ඩ් එකත් එක්ක ඔයාලා ඉන්න තැන හොඳ තරගකාරී වුන් නැත්තම් මොකද වෙන්නේ? ඔයාලගේ මේ ජොබ් ෆීල්ඩ් එකේ ලොකු පෙරලි එන්න පුළුවන්. ඒ හින්දා මතක තියාගන්න හොඳ තැනක යන තැන හොඳ තැනක් වෙන්න ඕනේ. එතකොට නිකම් මේ අනිත් අය වගේ නෙවෙයි. ඔයාලා රිස්ක් එකක් එක්ක යන සෙට් එකක්. එතකොට ඒ රිස්ක් එකත් එක්ක
හොඳ තැනක හිටියේ නැත්නම් ජොබ් එක නැති වෙන්නත් පුළුවන්. මොකද කවදාවත් අපි හිතුවේ නෑ මේ සිවිල් ඉංජිනේර්ස්ලට ලංකාවේ ජොබ් නැති වෙයි කියලා. දැන් පහුගිය කාලේ එහෙම හිටියා. දැන් නම් ආයෙත් ෆීල්ඩ් එක හැදීගෙන එනවා. හරිද? ඒ හින්දා මතක තියාගන්න හිතන්නේ නැති පරිවර්තන ගොඩක් වෙන කාලයක් තමයි ඔයාලා ජොබ් වලට ගිහිල්ලා අවුරුදු කීපයක් යන්නේ. හරිද? එතකොට මේ හොඳ තැනකට යන්න ඔන්න හොඳ හොඳ රිසල්ට් එකක් අරගන්න හොඳ ෆීල්ඩ් එකක් තෝරගන්න සහ ජීවිතේ සර්වයිව් වෙන තැනකට යන්න. ඔන්න ටාගට් හදාගන්න. මොකද මේ රිස්ක් එකක් තියෙනවා සමහර විට ඒක chance එකක් වෙන්න පුළුවන් හරියට ෆීල්ඩ් එක තෝරගත්තොත්. හරියට ෆීල්ඩ් එක තෝරගත්තොත් රිස්ක් එක ඇතුලේ තියෙන chance එක පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එහෙනම් සමහර විට ඔයාලා හරි තැනකට ගියොත් ඊළඟට එන අයට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්න අය වෙන්න පුළුවන්. හැබැයි ඒ ඔපචුනිටි එක තියෙන්නේ ටික දෙනෙක්ට විතරයි. අන්න ඒ ටික දෙනාගෙන් එක්කෙනෙක් වෙන්න සිරාවටම වැඩ කරන්න. සිරාවටම වැඩ කරොත් එතෙන්ට යන්න පුළුවන්. නැත්තම් රිස්ක් එකක් එක්ක ගිහිල්ලා ජොබ් ෆීල්ඩ් එක මාරු කරන්න වෙලා ගැටලු ගොඩාක් එනවා. ඒ කියන්නේ මේ අවුරුදු දෙකමාර හරියට වැඩ කරේ නැත්තම් ජොබ් එක කරන ගමනුත් ඔයාලට ෆීල්ඩ් එක වෙනස් කරන්න වෙනවා. ඒතර ඒවා ටිකක් මේ දැන් ඉගෙන ගන්න තියෙන ට්‍රෙන්ඩ් එක සහ ඔයාලගේ බොඩි එකේ තියෙන සූදානම. ඒතර අවුරුදු 30 ආසන්න වෙලා ඒකේ කියන්න බෑ ඇඟින් এডুকেෂන් යන කාලේ. ඒතර අපිට ඉගෙන ගන්න පුළුවන් එක සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහාට මොනවා කරත් ඕක හරියන්නේ නැහැ. ඒ හින්දා මේ මතක තියාගන්න රිස්ක් එකක් ඇතුළට යන්නේ ඔයාලා. ඒතර රිස්ක් එකත් එක්ක යන අය ලොකු රිස්ක් එකක් ගන්න වෙනවා. මේ අවුරුදු දෙකමාර හරියට වැඩ කරේ නැත්තම්. අන්න අපිට පේන අනතුර තමයි ඔය පෙන්නුවේ. ඒකට මේ අනතුර ඇතුලේ ටික දෙනෙක්ට chance එකක් තියෙනවා. ඒ කට්ටිය survive සහ ඒ කට්ටිය තමයි පොරවල් වෙන්නේ ජොබ් ෆීල්ඩ් එකේ. අන්න ඒ જાතියේ පොරක් වෙන්න වැඩ කරන්නේ. හරි නේද? බය කරා නෙවෙයි බය කරා තමයි. හරිද? අපිට දැනෙනවා රිස්ක් එක ඔයාලා යන තැන. ඒකට ඒ රිස්ක් එක තමයි ඔය කිව්වේ. මේ කියලාත් බය වෙන්නේ නැත්තම් ඉතින් ඉස්සරහ ගැන බය වෙන්න වෙනවා. අනාගතයේදී බය වෙන්න වෙනවා අනිවාර්යයෙන්. right. අපි ගමු දර්ශක සහ ලඝු ගණක. මෙන්න මේකෙදී දර්ශක නීති ටික වෙනම තියෙනවා. ඊට අනුරූපව ලඝු ගණක නීති ටික තියෙනවා. හරිද? right. අපි අරගමු දර්ශක ටික. ලඝු ගණක. right. දර්ශක නීති තමයි ගුණ කිරීමේදී පාද සමාන නම් දර්ශක එකතු කරනවා. ගුණ කරද්දී පාද සමාන නම් දර්ශක එකතු කරනවා. right. අපි ඒක ලියනවා x වල m වෙනි බලය ගුණ කිරීම a වල m වෙනි බලය ගුණ කිරීම a වල n වෙනි බලය සමානයි a වල m ධන n. ඒතර මේක ලඝු ගණකයට ආවහම ලඝු a පාදයට x ධන ලඝු a පාදයට y සමානයි ලඝු a පාදයට xy. ඒ කියන්නේ එකම පාදයේ යටතේ ලඝු ගණක දෙකක එකතුවක් නම් ඒ පාදයේ යටතේ ඒ සංඛ්‍යා දෙකේ ගුණිතයේ ලඝු ගණකයට සමාන වෙයි. පැහැදිලි නේද? right. මේවා අපිට සාධනය කරන්න පුළුවන්. දෙවෙනි නීතිය තමයි a වල m වෙනි බලය බෙදීම a වල n වෙනි බලය සමානයි a වල m ඍණ n. බෙදීමේදී පාද සමාන නම් දර්ශක අඩු කරනවා කියලා තමයි ඔයාලට ඉගෙනුවේ. right. ඒක මෙතෙන්ට આવොත් ලඝු a පාදයට x ඍණ ලඝු a පාදයට y. මෙයා සමානයි ලඝු a පාදයට x බෙදීම y. x බෙදීම y. ඊට පස්සේ ගන්නවා a වල m වෙනි බලයේ p වෙනි බලය. ඒතර a වල m වරක් p. ඒතර මෙතෙන්දී අපි අරගන්නේ ලඝු
ඒ පාදයට x වල p වෙනි බලය තිබ්බොත් p වරක් ලඝු ඒ පාදයට x. ඒ කියන්නේ ලඝු ගණකයක් තියෙනවා ඒකේ බලයක් තිබ්බොත් ඒක සංගුණකය විදිහට අපිට ඉස්සරහට ගන්න පුළුවන්. සංගුණකයේ විදිහට ඉස්සරහට ගන්න පුළුවන්. right. ඊළඟට ඒවල බිඳුවෙනි බලය සමානයි 1යි මේකේ ඒ අසමානයි බිඳුව. හේතුව තමයි බිඳුවෙනි බලයේ අර්ථ දක්වන්න බෑ. බිඳුවෙනි බලයේ අර්ථ දක්වන්න බෑ. හැබැයි අපි O level වලදී කිව්වේ මොකද්ද? ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි කියලා. හැබැයි බිඳුව නොවෙන්න. තව එකක් තියෙනවා. අනන්තයේ බිඳුවෙනි බලයත් අර්ථ දැක්වෙන්නේ නැහැ. අනන්තයේ බිඳුවෙනි බලයත් අර්ථ දැක්වෙන්නේ නැහැ. මම මේකේ දුන්නේ ඒ අසමානයි බිඳුව ඒ අසමානයි අනන්තය කියලා. ඒ අපි සීමා පාඩමේදී අනන්තයේ බිඳුවෙනි බලයත් අර්ථ දැක්වෙන්නේ නැහැ කියලා අපි ඔයාලට නෝට් එක විදියට දෙනවා. right. මේක ගත්තොත් ලඝු ඒ පාදයට එක. ඒ කියන්නේ ඕනෑම පාදයට එකේ ලඝු ගණකය බිඳුවයි. හරිද? එකේ ලඝු ගණකය බිඳුවයි. right. ඊළඟට ගන්න පුළුවන් ඒ වල පළවෙනි බලය කියන්නේ a. හරි නේද? ඒ වල පළවෙනි බලය කියන්නේ a. ඒ කියන්නේ ලඝු ඒ පාදයට a සමානයි 1යි. මෙන්න මේ ටික තමයි තියෙන්නේ. ඒතර මේ ඉගෙනගත්තු ටික පාවිච්චි කරලා ගණන් ටිකක් හදන්න තියෙනවා. ඒතර මෙතන ඔයාලා O level වල ඉගෙනගත්තු නැති එකක්වත් නැහැ. හැබැයි මේ දැන් ඊළඟ හදන්න යන ගණන් ටික O level පන්තියේදී අපි දුන්නොත් ඔයාලට හදන්නත් බැරි වෙන්න පුළුවන්. හරිද? මුලින් අපි O level පන්තියේදී හදපු ගණන් ටිකක් හදමු. ඊට පස්සේ ඒ දැනුම පාවිච්චි කරලා O level වලදී හදන්න බැරි ගණන් ටිකකුත් හදමු. හරිද? ඒ යන්නේ ඒ කියන්නේ ඔයාලගේ මැචියුරිටි එක. ඒ කියන්නේ මැචියුරිටි එක මදි හින්දා O level වලදී මේ ගාන හදන්න බැරි වීම මිසක් නැතුව මේ ඔයාලා තියරි දන්නේ නැතුව මේ ගාන හදන්න බැරි වුණා නෙවෙයි. හරිද? දැන් ඔයාලගේ සුළු කිරීම සහ ඔයාලා දැන් ගානක් දිහා දකින විදිහ මේ හැම එකක්ම වෙනස්. ඒ හින්දා තමයි දැන් අපිට ඒ ගණන් හදන්න පුළුවන්. නමුත් එදා ඔයාලට ඒ ගාන හදන්න බෑ තියරි ටික දැනගෙන හිටියා. right. අපි අරගමු. මුලින් පොඩි ගණන් ටිකක් අරගමු. හරි නේද? එතකොට දර්ශක තියෙන ඒවා ලඝු ගණක විදියට ප්‍රකාශ කරන්න අපි දැනගන්න ඕනේ. හරි නේද? එතකොට පළවෙනි එක තමයි a වල m වෙනි බලය සමානයි x කියලා තිබ්බොත් මේක ලඝු ගණක විදියට ප්‍රකාශ කරනවා නම් ලඝු a පාදයට x වල ලඝු ගණකය කියන්නේ m. x වල ලඝු ගණකය කියන්නේ m. මේක දෙපැත්තටම පුළුවන් වෙන්න ඕන. ලඝු වලින් දුන්නොත් දර්ශක වලට හරවා ගන්න පුළුවන් වෙන්න ඕනේ. දර්ශක වලින් දුන්නොත් ලඝු වලට හරවා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර ඔය දෙපැත්තටම පුළුවන් නම් මැච් එක ලේසි. ඒතර exercise 1 කියන එක. ඒ කියන්නේ 20 වෙනි පිටුවේ ඒතර පළවෙනි ගාන දෙවෙනි ගාන තියෙන්නේ ඔන්න ඔය වගේ ගණන් ටිකක් හදා ගන්න. හරි නේද? right. අපි යන් තුන්වෙනි ගාන. ඒ මේකේ තියෙනවා මොකද්ද LG 24 ඍණ LG 9. LG 24 ඍණ LG 9. එතකොට මෙයා සමානයි LG. LG කියන්නේ ලඝු 10 පාදයට. ලඝු 10 පාදයට. අපිට දැන් A level වලදී තව එකක් හම්බ වෙනවා ඉස්සරහට LN. මේ තියෙන්නේ ලඝු 10 පාදයට. LN කියන්නේ ලඝු E පාදයට. අපි තව ටිකක් ඉස්සරහට යනකොට ඒ කියන්නේ ඊළඟ සෙෂන් එකේදී ලබන සතියේ වීඩියෝ එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් ලඝු E පාදයට ඒව. right. මේකෙදි අපි පාවිච්චි කරනවා මෙන්න මේ රූල් එක. අන්තරයක් තියෙනවා. එහෙනම් ඒක බෙදීමක් විදිහට ගන්න පුළුවන්. ඇයි? පාද දෙක සමානයිනේ. එහෙනම් ලඝු 10 පාදයට ඒ කියන්නේ LG 27 බෙදීම 9. 27 බෙදීම 9 කියන්නේ 3යි. හරිද? 3 ලඝු ගණකය. 3 ලඝු ගණකය. 0.3 ලඝු ගණකය කියන්නේ 4යි 7යි 7යි 1 වගේ ඔය හිමාගයක්. මට හරියට මතක නැහැ. හරිද?
වෙයි ඔයාලට ඒක දාලා ගණන් වගේක් හදන්න ඇති ඒ දවස්වල. නේද? right. මේකේ ඔන්න දෙවෙනි ගාන ඒ කියන්නේ B කොටස තියෙනවා 3n 1යි LGX 3n 1යි LGX ඍණ 3යි LG 2යි y 3යි LG 2යි y ධන 1 ධන 1 right. එතකොට මේක අපිට ලියන්න පුළුවන් නේද LG x වල 3න් 1 වෙනි බලය ඍණ LG 2යි y වල 3 වෙනි බලය ධන 1 කියන එක LG ලඝු 10 පාදයට 10 නේ නේද? එතකොට මේකේ මම පාවිච්චි කරපු නීති ටික මොනවද බලන්න. මෙන්න මේ ටික. මෙන්න මේ නීතිය පාවිච්චි කරා ලඝු A පාදයට A සමානයි 1. 1 තිබ්බ එක ලඝු A පාදයට A. LG වලින්නේ. එහෙනම් 10 පාදයට. 10 පාදයට කියන එක පාවිච්චි වුණා. ඒතර ඔන්න ඔය ලඝු ගණක නීති දෙක තමයි මේ ගාන ඇතුලේ මම පාවිච්චි කරේ. right. දැන් අපිට පුළුවන් අන්තරයක් නම් බෙදීමක් එකතුවක් නම් ගුණ කිරීම. එහෙනම් LG x වල 3න් 1 වෙනි බලය ගුණ කිරීම 10 බෙදීම 2යි y වල ගණය. දැන් මේක ඇතුලේ පොඩි සුළු කිරීමක් කරලා දැම්මහම උත්තරේ හරි. එතකොට මෙතන එනවානේ 10යි x වල 3න් 1 බෙදීම 8යි y ගණය කියලා. මේ 10යි 8යි අපිට පොඩ්ඩක් සුළු කරගන්න පුළුවන්. ඒතර එනවා LG 5යි ඝනමූල x මෙහෙම ලියන්නත් පුළුවන්. ඒතර 4යි y ගණය. මෙන්න මෙච්චරයි. හරි නේද? මං ඒ කොටස හැදුවේ මේ අපි දන්න දේවල්ම නිසා කියලා පෙන්න ගන්න. B කොටස හැදුවේ දන්න දේවල් වල අපිට පොඩ්ඩක් චුට්ටක් ඇඩ්වාන්ස් පාර්ට් එකක් තියෙනවා කියලා පෙන්න ගන්න. හරි නේද? right. මං එතකොට මේකේ CD තියන්නම්. එතකොට 2 කියන එක 1 කියන්නේ LG 10 නම් 1 සමානයි LG 10 නම් 2 කියන්නේ LG 100. 3 කියන්නේ LG 1000. හරි නේද? 10 තුන්වෙනි බලය. අන්න ඒ ඕඩර් එක මතක තියාගන්න. C කොටස හදනකොට 2 කියලා තියෙනවා. හරි නේද? 2 කියලා තියෙනවා. CD මම ඉතුරු කරන්නම් හෝම්වර්ක් විදියට හදලා බලන්න. D එකේ එහෙම හොඳට සුළු වෙනවා. සංඛ්‍යා වලින් තියෙන්නේ 3 4 වෙනි බලය, 4 3 වෙනි බලය, 3 2 වෙනි බලය. ඒ වගේ දේවල් ටිකක් එයි. හරි නේද? right. හතරවෙනි එකත් මේකෙම අනිත් පැත්ත තියෙන්නේ. හරිද? මේකේ අනිත් පැත්ත තියෙන්නේ. අපි යන් මෙන්න මේ ගාන. 7 වෙනි ගාන. හරිද? 7 වෙනි ගාන. මට එන්න ඕනාව තිබ්බේ මෙන්න මේ ගණන් ටිකට. මේ වගේ ගණන් O level වල දුන්නා නම් ඔයාලා හදන්නේ. හරිද? ඔයාලා හදන්නේ. හරිද? O level උගන්නන ඔයාලගේ ගණන් සර්ට හරි ටීචර්ට හරි දුන්නොත් එයාටත් හදාගන්න බෑ. හේතුව එයා දැන් A level වලදී ඔයා හැදුවට දැන් එයාට ඔවා මතකත් නෑ අවුරුදු ගාණක්. ඔයාලගේ සිලබස් එක උගන්නපු නිසා. හරිද? එහෙම ඒවා තියෙනවා. මේවා තියෙනවා. හරිද? මොකද දැන් ඔයාලගේ 6 7 8 පන්ති නෙමෙයි දැන් 10 පන්ති මේ ඉගෙනගත්තු සමහර ඒවා ඇහුවත් ඔයාලට බෑනේ මතක නෑනේ. එහෙම තමයි. හරිද? ඒ හින්දා ඒවා O level ගුරුවරයෙක්ගෙන් ඇහුවොත් හදාගන්න බැරි වෙන්න තියෙන හැකියාව වැඩි. හරිද? ඉඳලා හිටලා එක්කෙනෙක් දෙන්නෙක් හදන්න try කරයි හදයි. හරිද? ඒතර ඒ පොඩ්ඩක් මතක් කරලා හදයි. හරිද? නමුත් එහෙම බැරි වුණා කියලා එයා මේ ගණන් දන්නේ නෙවෙයි. ඔයාලත් එක්ක ඔයාලගේ සිලබස් එක ගිහිල්ලා දැන් ඒකින් එහා දේවල් එයාලට ටච් එකේ නෑ. හරිද? ගණන් වල ස්වභාවය. හරිද? ටච් එකේ නැති වෙනකොට අමතක වෙනවා. අර out of mind, out of sight, out of mind නේ. ඒකයි අර පේන්න නැති වෙනකොට හිතෙනුත් යනවා. ඒකට ඉතින් අන්න එහෙම එකක් ගණන් වලත් තියෙනවා. හරි නේද? ඒ හින්දානේ කවුද වික්‍රරත්නායකත් අර කිව්වේ. තව අලුත් ගායකයෙක් එක්ක නේද? මොකද්ද කිව්වේ?
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ. ආයේ ඒක තමයි. මොකද්ද? out of sight, out of mind. හරි නේද? ඒක ගණන් වලටත් හරි. right. අපි යන් 7 වෙනි ගානට 5 2 1 වෙනි බලය. ඒකේ ඒ කොටස 5 2 x වෙනි බලය ඍණ 5x ධන 1 5x ධන 1 ධන 6 සමානයි බිඳුවයි සමානයි බිඳුවයි right මේකේ මන් ලියනවා 5x වල වර්ගය කියලා බලයක බලයක් තිබ්බොත් බල දෙක ගුණ කරනවා ඒක අපි දර්ශක නීති යටතේ කතා කරාද කියලා බලමු මේ තියෙන්නේ බල දෙකක නේ බලයක බලයක් තිබ්බොත් ඒ දෙන්න ගුණ කරනවා. එහෙනම් ගුණිතය මම බලයක බලයක් විදියට ඉදිරිපත් කරා. හරි නේද? ගුණිතය බලයක බලයක් විදියට මම ඉදිරිපත් කරා. ඊළඟට තියනවා කවුද? ඍණ 5 sorry x ධන 1 මේක මම ලියනවා 5x වරක් 5 පළවෙනි බලය. පළවෙනි බලය කියලා දාන්න ඕනේ නැහනේ. එයා 5යි. ධන 6 සමානයි බිඳුව. right. දැන් මම මේකට පොඩි ආදේශයක් දාන්න යනවා. මොකද්ද? 5 x වෙනි බලය සමානයි a කියලා ආදේශ කරනවා. හරිද? right. මේකට a කියලා ආදේශ කරනවා. එතන මෙතන එනවා මොකද්ද? a වර්ගය ඍණ 5x වෙනි බලයට a දැම්මොත් මෙතන 5ක් තියෙනවනේ. එහෙනම් 5යි a. ධන 6 සමානයි බිඳුවයි. දැන් අපි දන්න ගානක් බවට පත් වුණා නේද? දර්ශක වලින් දුන්නේ. නමුත් අපි එයාව වර්ගජ ප්‍රකාශනයක් බවට පත් කරගත්තා. ඊට පස්සේ වර්ගජ සමීකරණයක් බවට නිකම්ම පත් වුණා. හරි නේද? right. දැන් මේක අපිට සාධක හොයන්න පුළුවන්. මොකද්ද? a ඍණ 3 වරක් a ඍණ 2 සමානයි බිඳුවයි. මේ කියන්නේ a ඍණ 3 සමානයි බිඳුව හෝ ඒ ඍණ 2 සමානයි බිඳුවයි ඒ සමානයි 3 හෝ ඒ සමානයි 2යි. අපෙන් අහන්නේ ඒ වලාගේද? නෑ. නේද? ඒ කියලා දාගත්තේ අපි. ඒතර ඒ කියලා අපි දාගත්තේ 5x වෙනි බලය. මේ කියන්නේ 5x වෙනි බලය සමානයි 3 හෝ 5x වෙනි බලය සමානයි 2යි. ඒතර 5x වෙනි බලය. දැන් 5x වෙනි බලය 3යි. එහෙනම් මේකේ මොකද්ද x වලාගේනේ. එහෙනම් මේ දර්ශක ආකාරය ලඝු වලට හරවමු. මේක ලියන්න පුළුවන් ලඝු 5 පාදයට 3 කියන එක සමානයි x. හෝ මෙයා ලියන්න පුළුවන් ලඝු 5 පාදයට 2 සමානයි x. ඔන්න අන්තිම උත්තරේ. මේක අවසාන උත්තරේ විදිහට පිළිගන්නවද? ඔව්. ඇයි? 5 පාදයට 3. එකම දේ අපි ලඝු 5 පාදයට දේවල් අපි මේ පාවිච්චි කරලා නැහැ. නමුත් ඒවට වගු තියෙනවා. ඒව හොයාගන්න පුළුවන්. මීට වඩා සරල උත්තරයක් කාට හරි ඕන ඔන්න වගුවක් පාවිච්චි කරලා ඒක අරගන්න. එච්චරයි. අපේ අන්තිම උත්තරේ මේ. පැහැදිලි නේද? නැත්තම් කැල්කියුලේටරෙන් ලඝු 5 පාදයට හරවගෙන 3 යගේ හොයාගන්න. එච්චරයි. එතකොට අපේ අන්තිම උත්තරේ මේක. මේක අපේ අන්තිම උත්තරේ. මොකද x සමානයි මේ සංඛ්‍යාත්මක අගයක්. මේ x සමානයි සංඛ්‍යාත්මක අගයක්. එච්චරයි. මාර ලේසි. අපි පටන් ගත්තේ දර්ශක සමීකරණයකින්. ඒකේ අපි පොඩි ආදේශයක් දාලා වර්ගජ සමීකරණයක් බවට පත් කරගත්තා. ඒ වර්ග සමීකරණයේ මූල දෙක හොයාගත්තා. හොයාගත්තට පස්සේ අපි දර්ශක ලඝු ගණක ආකාරයට ඉදිරිපත් කරා. එතකොට අපිට ඔන්න x වලට අගයක් නේද? එතකොට මෙතන පොඩි වැඩ කෑලි දෙක තුනක් තියෙනවා එච්චරයි. හරිද? මේ එකක්වත් අපි දන්නේ නැති ඒවා නෙවෙයි. අපි දන්න දේවල්. නමුත් මේ වගේ ගානකට අපි O level වල උගන්වලා නැහැ ඔයාලට හදන්න. ඒක සාධාරණ. ඒක ඔයාලා O level පන්තියේ ඉදි මේ જાතියේ වැඩ දෙන්න යන්නේ නැහැ. හරි නේද? එතකොට අපි මේකේ තව එකක් අපි හදාගමුද? අපි හදමු C part එක.
C part එක. 4 x වෙනි බලය ඍණ 6 වරක් 2 x වෙනි බලය. 4 x වෙනි බලය ඍණ 6 වරක් මේ ඩොට් එක කියන්නේ ගුණ කිරීම. 2 x වෙනි බලය ඍණ 7 සමානයි 0යි. ඍණ 7 සමානයි 0යි. right. දැන් මෙතන මොකද කරන්නේ? 4 x වෙනි බලය සහ 2 x වෙනි බලය. ඒතර මෙතන අපි පාවිච්චි කරනවා මොකද්ද? 4 x වෙනි බලය. මෙයාව මං ලියා ගන්නම්කෝ 2 දෙවෙනි බලය ඒක x කියලා. දැන් මෙයා ලියන්න පුළුවන් නේ 2 x වෙනි බලය කියන එකේ ඍණ වගේ පේනවනේ. 2 x වෙනි බලය කියන එකේ 2 කියලා. ඔය දෙන්න සමානයි නේද? ඇයි? බලයක බලයක් තිබ්බොත් බල දෙක ගුණ කරනවා. එතකොට දෙවරක් x කිව්වත් x වරක් 2 කිව්වත් අපිට හම්බෙන්නේ එකම දේ. එහෙනම් මම මේ 4 x වෙනි බලය කියන එකට දැන් දාගන්න යනවා මොකද්ද? 2 x වෙනි බලයේ වර්ගය. හරි නේද? හරිනම් මෙන්න මෙයා ලියලා මෙතෙන්ට එන්න ඕනේ. එහෙම වුන්නේ ඒව පැත්තකින් ලියලා අපි මෙතෙන්ට ගෙලිම ගෙනල්ලා දානවා. හරිද? ලකුණු දෙන්නේ නැද්ද? දෙනවා. අපිට මේ වගේ පොඩි දේවල් වලට ලකුණු දිදී ඉන්නේ නේද? එතකොට අපි කෙලින්ම මෙන්න මෙයා ලිව්වනම් ඇති. පැහැදිලිද? මෙයා ලිව්වනම් ඇති. එහෙම තමයි අපි A level මාකින් කරන්නේ. හරි නේද? right. ඊට පස්සේ මෙතන තියෙන ඍණ 6 වරක් මේ ගුණ කිරීමේ තිත තියෙන්නේ 2 x වෙනි බලය ඍණ 7 සමානයි 0යි. දැන් ආදේශය දාන්න පුළුවන්. right ඔයාලා දන්නවා. මොකද්ද? 2 x වෙනි බලය සමානයි ඒ ආදේශය. ඒ නෙමෙයි ඔයාලට කැමති අකුරක් දාන්න පුළුවන් x නොවන. right. දැන් ආදේශ කරලා හදමු. මෙතන එනවා මොකද්ද? a වර්ගය ඍණ 6යි a ඍණ 7 සමානයි 0යි. තර ඍණ එනවා නම් 7 වරක් 1. නම් a ඍණ 7 වරක් a ධන 1. ඔන්න තව ලස්සන වැඩක් තියෙනවා. සමානයි 0යි. තර මේ කියන්නේ a ඍණ 7 සමානයි 0 හෝ a ධන 1 සමානයි 0. තර මේ කියන්නේ a සමානයි 7 හෝ a සමානයි ඍණ 1යි. right. a සමානයි 7. a කියන එකක් දාගත්තේ අපිනේ. එහෙනම් 2 x වෙනි බලය සමානයි 7 හෝ 2 x වෙනි බලය සමානයි ඍණ 1යි. හරි නේද? right. ඒතර මේක ලඝු වලට අපි හරව ගත්තොත් ගන්න පුළුවන් මොකද්ද? ලඝු 2 පාදයට 7 සමානයි x හෝ මේකෙන් ගත්තොත් ලඝු 2 පාදයට ඍණ 1 සමානයි x. මේ මොකද්ද මේ? ඔයාලා ලඝු වලදී පියුති කියලා දාගත්තා මතකයිද? ඇයි ඒ? එතෙන්දී අපි කිව්වා මොකද්ද? ඍණ සංඛ්‍යා සඳහා ලඝු ගණකාගයන් නැත. දැන් 2 පාදයට ඍණ 1 ලඝු ගණකය. ඍණ සංඛ්‍යා සඳහා ලඝු ගණක තියෙනවද? නැහැ. එහෙනම් හරිද? මෙහෙම එකක් තියෙන්න විදිහක් නැහැ. හරි නේද? එතකොට මේ ඇවිත් තියෙන පිළිතුර අපි කියනවා විසංවාදී පිළිතුරක්. එතකොට මෙයාව අයින් කරනවා. මෙයා විසංවාදී පිළිතුරක්. එතකොට මෙයා අයින් කරනවා. ඊට පස්සේ ලියා ගන්න ඍණ අගයන් සඳහා ඍණ සංඛ්‍යා සඳහා ලඝු ගණකාගයන් නොපවතී. ලඝු ගණකාගයන් නොපවතී. එතකොට ඉස්සෙල්ලා එකේ උත්තර දෙකක් ආවට දැන් තියෙන්නේ ලඝු 2 පාදයට 7. එච්චරයි. මෙයාව අපි අයින් කරලා දැම්මා. හරිද? එයා ඇවිල්ලා මේ ගොඩේ හිටියට එයා මේ ගොඩට ගැලපෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නේ? එයාව එලවලා දානවා. හරිද? right. අන්න ඒ වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. විසංවාදී පිළිතුරු අපි අයින් කරනවා. හරිද? එහෙනම් ඔන්න කෝස් එකේ පළවෙනි වතාවට අපිට විසංවාදී පිළිතුරක් ලැබිලා තියෙනවා. ඒකට අපි ආව අයින් කරනවා. හරිද? විසංවාදයක් කියලාම අයින් කරන මේ විසංවාදී ලක්ෂණ. හරිද? ඒ කියන්නේ එහෙම එකක් පිළිගන්න බෑ. මෙතෙන්ට ඔබ ගැලපෙන්නේ නැහැ. ඔබ ඵලයක්. හරිද? right. අන්න එහෙම එකක් තමයි මේ තියෙන්නේ. ඔන්න අපි ගණන් ටිකක් කතා කරා. ඒතර මේ ගණන් ටික ඇතුලේ O level වල
හදන්න බැරි ඒවා ටිකක් තමයි තියෙන්නේ. රයිට්. එතකොට එහෙනම් ඊළඟ දවසේ එනකොට හදාගෙන ඉන්න වෙනවා මෙන්න මෙතෙන්ට වෙනකන්. අර මේ ටික හදාගෙන ආවහම අපිට පුළුවන් ඊළඟ ටිකේදී කතා කරන්න ඒ ලෙවල් වලදී අපි ඔයාලට ලඝු ගණකයේ පාදේ මාරු කරන්න උගන්වනවා. හරිද? ඒ જાතිය ගණන් ඔයාලට හදන්න බෑ. ඕ ලෙවල් වලදී තියරි දන්නෙත් නෑ. ඒතර අලුත් තියරි එකක් එක්ක තමයි ඒක එන්නේ. ඊට පස්සේ තව ඔය මේකේ එක්සර්සයිස් එකේ ලස්සන ගණන් ටිකක් තියෙනවා. ඕ ලෙවල් කාලේ හදන්න දැනුම තිබ්බට හදන්න බැරි જાතිය ගණන් ටික. ඒ ටිකත් අපි හදමු. හැබැයි ඒ අර තියරි එකත් ඉගෙන ගත්තට පස්සේ. හරි නේද? රයිට්. එහෙනම් ඔන්න ලඝු ගණක සහ දර්ශක ඔයාලා ඉගෙනගත්තු දේවල් ටිකක් තිබ්බා. ඒ ටික ඔන්න පොඩ්ඩක් අප්ඩේට් කරලා. තියරි එකක්වත් අලුතෙන් දුන්නේ අඩු ගානේ මේ දර්ශක මේ ලඝු ගණක නීති දර්ශක නීති පාවිච්චි කරලා මම තාම සාධනයවත් කරේ නැහැ. හරි ඒ ටිකක් සාධනය කරන්න පුළුවන් ඕන. ඒව නම් ඕන තරම් ඔය පොත්වල තියෙනවා. හරිද? නමුත් අපි ඒක ටිකක් ඊළඟ දවසේ සාධනය කරනවා. මට ඕන උනේ දන්න තියරි ටික ඇතුළෙත් අපි හදපු නැති ගණන් ටිකක් තියෙනවා. ඒ ගණන් ටිකක් අපිට එදා හදන්න බෑ. ඒ කියන්නේ එදා අපේ මොකද්ද මැචුරිටි එක මදි. දැන් ඔයාලා මැචුවර්ඩ්. ඒකට අපිට දැන් ඒවත් හදන්න පුළුවන්. අන්න ඒ ටික කියාගන්න තමයි ඕන උනේ. ඒකට හොඳම උදාහරණය තමයි ලඝු ගණක පාඩම. හරිද? ලඝු ගණක පාඩම. ඒතර ලබන සතියේ අපි පාදේ මාරු කරලා මේ ලඝු ගණක නීති ටික ඔප්පු කරලා ඊට පස්සේ මේ වගේ ප්‍රස්තාර ටිකුත් අඳින්න. ප්‍රස්තාර ටිකුත් අඳින්න. ඔව්. ලබන සතියේ පුළුවන් ප්‍රස්තාර අඳින්නත් පුළුවන් වෙයි. ඒකත් මේව කරමු. ඊට පස්සේ ඔන්න ලඝු ගණක පාඩමත් ඉවරයි. හරි නේද? එතකොට දැන් ඔයාලා අර ඕ ලෙවල් ඉවර කරලා හිටපු අය නෙවෙයි දැන් ඉන්නේ. නේද? ඊට වඩා වැඩ ගොඩක් දන්න, වැඩ ගොඩක් කරන්න පුළුවන් සෙට් එකක් ඒක දන්නේම නැතුව ඔයාලා ඇතුලේ අපි නිර්මාණය කරා. හරිද? ඒතකොට මේ ඔයාලගේ හෙල්ප් එක නැත්තම් මේක කරන්නත් බෑ. දන්නේම නැතුව ඔයාලා උදව් කරපු නිසා ඔයාලගේ ඇතුලේ ඒක නිර්මාණය කරා. ඒතර මේක මේ මැජික් ෂෝ එකක් නෙවෙයි. නමුත් මේකට ඔයාලා හෙල්ප් එක දුන්න හින්දා තමයි එතෙන්ට යන්න පුළුවන්. රයිට් බලමු ඊළඟ සතියේ තව ඔය මේ වගේ සුළු කිරීම් ටිකක් එහෙම කරලා කොහොමත් තව මාසයක් විතර ගිහිල්ලා අපි පොඩි ටෙස්ට් එකකුත් තියලා බලමු. ඒකට පුළුවන් බලා ගන්න ඔයාලා කොහෙද දැන් ඉන්නේ කියන එක. හරි නේද? ඒත් ඉස්කෝලේට යන්න කලින් අපි ටෙස්ට් දෙකක්වත් තියලා යන්න. හරි නේද? රයිට්. එහෙනම් හෝම්වර්ක් එක කරමු. කරගෙන එන්න. එතකොට අපි ඊට පස්සේ තව ගණන් ටිකක් කතා කරලා ගැටලු තියෙනවා නම් ඒවා විසඳගෙන අපි පාඩම කන්ටිනියු කරමු.